අපි කතා කරා කලින් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේ පළවෙනි වීඩියෝ එක. ඔයාලා පළවෙනි වීඩියෝ බලලා නැත්නම් ඒක පොඩ්ඩක් බලලා ඉන්න. හරිද? එතකොට අපි දැන් නම් පටන් ගමු. පළවෙනි වීඩියෝ එක අපි කතා කරේ ස්කන්ධ දෙකක් තිබ්බහම M1 M2 කියලා ස්කන්ධ දෙකක් තිබ්බහම ඒ ස්කන්ධ දෙක අතර අන්‍යෝන්‍ය බලයක් ඇති වෙනවා කියලා කතා කරා. F1 F2 කියලා අන්‍යෝන්‍ය බලයක් ඇති වෙනවා කියලා කතා කරා. සහ ඒ බලයේ විශාලත්වය එකිනෙකට සමානයි. විශාල දෙක ප්‍රතිවිරුද්ධයි කියලා සීන් එක කතා කරලා ඊට පස්සේ සම්පූර්ණ විස්තරය කිව්වා. ඒ බලය හොයන්නේ කොහොමද? ස්කන්ධයේ ගුණිතයට අනුලෝමවත් ස්කන්ධයේ ගුරුත්ව කේන්ද්‍රය අරන් රේඛාවේ දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි. ඊට පස්සේ ඒ සමානුපාතික දෙක ඇති කරගන්න උදාහරණ මොකද්ද? සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියත. එහෙනම් ස්කන්ධයක් අතර බලය මට හොයන්න පුළුවන් මොකද්ද? ස්කන්ධයක් අතර තියෙන බලය මට හොයන්න පුළුවන් මොකද්ද? F සමානයි G m1 m2 බෙදීම r වර්ගය. අපි එතනින් එහාට තන්ත්‍රය හදාගන්න. දැන් මට තේරෙනවා ස්කන්ධ දෙකක් තිබ්බොත් එහෙම. M1 M2 කියන ස්කන්ධ දෙකක් තිබ්බොත් එහෙම ඒ ස්කන්ධ දෙක අතර ඇති වෙනවා මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලයක්. හරි. එතකොට ඒ සීන් එකත් එක්ක හොඳට තේරුම් ගන්න. තනි ස්කන්ධ මොකරි ස්කන්ධයක් තිබ්බොත් එහෙනම් ඒ ස්කන්ධයට ඇති කරන මොකද්ද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. ස්කන්ධ අතර බල ඇති වෙන්න පුළුවන් නම් තනි ස්කන්ධයක් තිබ්බහම තනි ස්කන්ධයට මොකද වෙන්න පුළුවන්? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? ඒ අවට ගෙනල්ලා ස්කන්ධයක් තිබ්බහම බලයක් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මේ පෘථිවිය කියන්නේ ස්කන්ධයක්නේ. එතකොට මේ පෘථිවිය කියන ස්කන්ධේ වටේ තියෙන මොකද්ද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. ඒක මම මේ පැන කියලා තිබ්බහම ඒ පැනවල බලයක් ඇති වෙනවා. හරිද? එහෙනම් ස්කන්ධ වලට පුළුවන් මොකක් කරන්නද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඇති කරන්න. හරිද? අපි බලමු. ස්කන්ධයක් අවට ඇති කරන ශේෂ්ත්‍රය ස්කන්ධයක් අවට ඇති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය අපි කොහොමද නිරූපණය කරන්නේ කියලා. හරිද? එතකොට ස්කන්ධයක් අවට ඇති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය දිශාවක් සහ විශාලත්වයක් තියෙනවා. හරිද? ඔන්න ස්කන්ධයක් තියෙනවා. ඒ ස්කන්ධයට දැන් දන්නවා මෙන්න M කියලා ස්කන්ධයක් තියෙනවා. කැපිටල් M කියලා ස්කන්ධයක් තියෙනවා. ඒ ස්කන්ධය අවට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් නිර්මාණය වෙනවා මෙන්න මෙයාගේ ස්කන්ධය නිසා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? ඔයා තාම මොකක් හරි ස්කන්ධයක් ගැන තිබ්බාම මේ ස්කන්ධය නිසා මෙයාට බලයක් ඇති වෙනවා. අන්න ඒ නිසා අපි කියනවා මේ ඒරියා එකේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. හරිද? ඔන්න ඔය ඇති කරන මෙයා ඔය වටේට ඇති කරලා තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ දිශාව සහ විශාලත්වය මම හොයන විදිය මම කියලා දෙන්න යන්නේ. දිශාව සහ විශාලත්වය හොයන විදිය. හරිද? කියලා දෙන්න යනවා. අංගයක් වරුන් දිශාව. හරිම ලේසි. ස්කන්ධයක් විසින් ඇති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ දිශාව අර්ධක් කරලා තියෙන්නේ ඒ ස්කන්ධය නිසා බල හට ගන්න දිශාවට. ඒ කියන්නේ ඔය තව මෙතන කියන ස්කන්ධ තිබ්බ කියන්නේ. මොකද වෙන්නේ? මම හදිස්සියම කතා කරා ස්කන්ධ අතර ඇති වෙන්නේ ගුරුත්ව ආකර්ෂණ බල විතරයි. විකර්ෂණ බල ඇති වෙන්නේ නැහැ පිළිවෙල. ඒ නිසා මේ විශාල ස්කන්ධය විසින් මේ පොඩි ස්කන්ධයව Taman දිහාට දාගෙන තමයි බලන්නේ. ඒ ආකර්ෂණ කරන්න බලන්න. එහෙනම් මේ දිශාව වර්ධක් කරලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක. එහෙනම් මේ අපි අඳින්නේ මොකද්ද? කැපිටල් M ස්කන්ධය විසින් ඇති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය දිශාව තමයි මාක් කරන්නේ. ඒක දිශාව කියන දේ කොහෙදද? බල හට ගන්න දිශාවට. මෙයා හින්ද බල හට ගන්න දිශාවට. එහෙනම් මෙයා හදිස්සියෙන් බලන්නේ මෙයා මොනා කරගන්න Taman දිහා දැල ගන්න. එහෙනම් දිශාව වර්ධක මාක් කරන්න. මෙහෙම Taman දිහාට ආකර්ෂණ විදියට ඔන්නෝද අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් මාක් කරන්නේ ස්කන්ධයක් අවට. හරිද? එතකොට ඔයා හිතන්නේ මේ හරියන ස්කන්ධ තිබ්බා කියලා. මොකද ඒ ස්කන්ධය Taman දිහා දැල ගන්න බලන්න. අන්න ඒ විදිහට තමයි බලයේ දිශාව මාක් කරන්නේ. එහෙනම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක දිශාව මාක් කරන්නේ අදිස්සම තමා දිහට එන විදිහට. කියන්නේ විශාල ස්කන්ධයක විසින් තමාවට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය නිර්මාණය කරන්නේ තමා දිහට ලං වෙන විදිහට. ඒ කියන්නේ දිශාව අර්ධක්වල තියෙන්නේ බලය ඇති වෙන දිශාවටම තමයි. හරිද? එහෙනම් දිශාව අපි අර්ධක්වත්තා. සහ මේවට කියනවා ශ්‍රාව රේඛා කියලා. අර ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය අඳලා පෙන්නන්නේ ශ්‍රාව රේඛා කියන සංකල්පය පාවිච්චි කරලා. හරිද? ඉතින් සාමාන්‍යයෙන්ම ස්කන්ධයක් අවට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තියෙන ස්කන්ධ දිහාට මිනිස්සු දිහාට මාක් කරනවා. එන හේතුව ඔය ස්කන්ධයක් ගැන තිබ්බොත් එහෙම බලය ඇති වෙන්නේ Taman දිහාට. හැමතිස්සම අදලා ගන්න බලන්න. එහෙනම් බලය තියෙන දිශාවට තමයි මේක දිශාව අර්ධක් කරලා තියෙන්නේ. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක විශාලත්වය හොයන්න. හරිද? ඊට පස්සේ මම පොඩි දෙයක් කියන්නම්. එක්සැම්පල් එකක් විදිහට ගන්නකො. මෙන්න මෙහෙම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. මේ බලන්න. ශ්‍රාවණයක විතර දෙනවා මෙන්න මෙහෙම. ගානක අපිට ගැටලුව කියනවා. මෙන්න මේ දිශාවට
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. එහෙනම් අපි අර දැක්කීම. දන්නා මොකද්ද? දිශාව ලකුණු කරන්නේ ගුරුත්වාකර්ෂණ බල හට ගන්න දිශාව. එහෙනම් මම මෙතන කියලා m ස්කන්ධයක් තිබ්බොත් එහෙම ඒ m ස්කන්ධය නිසා බල නිර්මාණය වෙන්නේ මෙන්න මේ පැත්තට. ඔය තමයි කියන්නේ. දිශාව වර්ධක් කරන බල හට ගන්න දිශාවට. එහෙනම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ මත බල හට ගන්නවා නම් ඒ ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක්. එහෙනම් දිශා වර්ධක් කරලා තියෙන්නේ බල හට ගන්න දිශාවට. එහෙනම් ක්ෂේත්‍රයක දිශා වර්ධක් කරන්නේ බල හට ගන්න දිශාවට. එහෙනම් එතන m ස්කන්ධය කියලා දීපුවාම බලය නිර්මාණය වෙනව කොහොමද? එයා දිහාට මම හිතනවා ඔය ලස්සනට හොඳට තේරෙන්නද කියලා. හරි. ඊට පස්සේ දැන් මම කියලා දෙන්න විශාලත්වය හොයන්න. මොන හරි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක වා දිශාව හොයාගන්න දන්නවා. හැමතිස්සෙම Taman දිහාට තමයි දිශාව මාක් කරන්නේ. ඒ ස්කන්ධයේ දිශාව. හරිද? ඊට පස්සේ දිශාව දන්නවනම් බලය තියෙන්නේ කොහටද? දිශාව දන්නවනම් අපි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක බලය හොයන්නේ අන්නේ දිශාව තියෙන පැත්තම තමයි බලෙත් හරගන්නේ. හරිද? ඊට පස්සේ විශාලත්වයේ වැඩේ දිශාව වැඩේ හරි අපමු විශාලත්වය හොයන්න කියලා. හරිද? එතකොට විශාලත්වයේ නිරූපණය නැත්නම් විශාලත්වය අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක විශාලත්වය අපි කියන්නේ පාවිච්චි කරනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන රාශිය. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන රාශිය. ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන රාශිය. යාගේ සංකේතය වෙන්නේ සිම්පල් g. සිම්පල් g තමයි පාවිච්චි කරන්නේ ක්ෂේත්‍රයක විශාලත්වය කියන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙම. හොඳට අහගන්න. මම මෙතන කියන්නේ m ස්කන්ධයක් තියෙනවා. හරිද? කැපිටල් m ස්කන්ධය විසින් සිම්පල් m ස්කන්ධයට බලය වෙමු. දන්නවද? අපි ගමු මේක ගෝලාකාර ලක්ෂීය ස්කන්ධයක් ඈ. ගෝලාකාර ලක්ෂීය ස්කන්ධයක්. කැපිටල් m සහ සිම්පල් m කියන්නේ ගෝලාකාර ලක්ෂීය ස්කන්ධ දෙකක්. දෙන්න ගුරුත්ව කේන්ද්‍ර යාන රේඛාවේ දුර r. බලමු කැපිටල් m සිම්පල් m අතර ඇති වෙන බලය. නැත්නම් කැපිටල් m විසින් සිම්පල් m මත බලය. අපි දාමු සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ දාමු. එනම් මොකක්ද? F සමානයි ස්කන්ධයේ ගුණිතය කැපිටල් M සිම්පල් m දෙන අතර දුරේ වර්ගය ගුණ කරනවා සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතයක් කියලා දෙනවා නියතය. හරිනේ. එහෙනම් බලය හොයන්නේ කොහොමද? G ගේ අර්ථයක් කියවෙන්නේ ඔයා මෙතන ගියනලා ඒකක ස්කන්ධයක් තිබ්බොත් එහෙම. කියන්නේ ඒ කිලෝග්‍රෑම් එකක් ගමු. කිලෝග්‍රෑම් එකක් ගියන තිබ්බොත් එහෙම නැත්නම් ඒකක ස්කන්ධයක් ගියන තිබ්බොත් එහෙම එයා මත තියෙන බලයට අපි කියනවා මොකද්ද? G කියලා. මේ ගෙනෙන ස්කන්ධය එකක් වෙන්න ඕන. මේ ගෑව තියෙන ස්කන්ධය එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් ශේෂ තීව්‍රතාවය දක්වා කියන මොකද්ද? F බෙදීම m. F බෙදීම සිම්පල්. එතන ගියලා තියෙනවා ඒක ස්කන්ධයක්. ඒක ස්කන්ධ බලය. එහෙම නැත්නම් වර්තනින් අර්ධකින් තේරුම් ගන්න අමාරු නම් මෙන්න මෙහෙම. අපි ගියලා තියෙන ස්කන්ධය එකක් වෙන්න ඕන. එහෙනම් අපිට එතකොට මොකද වෙන්නේ? ඒක G වෙනවා. නම් G m මෙයා එකක් වෙනවා. එකක් මත බලයට අපි අර්ධකින් දෙනවා G කියලා. එහෙනම් G කියන්නේ ගුරුත්වාකර්ෂණයේ ස්ථිරතාවය. එහෙනම් මොනවද? G ගේ සමීකරණය නේද? මම කිව්වොත් එහෙනම් සමීකරණය මොකද්ද? ඔය ලස්සන තේරුම් ගමු. එහෙනම් G කියන්නේ කවුද? සර්වත්ත අපේ ගුරුත්වාකර්ෂණයේ ස්ථිරතාවය කියන්නේ කවුද? G m බෙදීම r වර්ගය. එහෙනම් G m බෙදීම r වර්ගය ගුරුත්වාකර්ෂණයේ ස්ථිරතාවය අපි කොහොමද හොයන්නේ? සමීකරණ කියවමු. ලක්ෂාකාර ගෝලාකාර කැපිටල් M ස්කන්ධයක සිට මේ කැපිටල් M ස්කන්ධයක සිට යා කේන්ද්‍රයේ ඉඳන් r දුරකින් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ විශාලත්වය නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ තීව්‍රතාවය වඩ ගුරුත්වාකර්ෂණ විශාලත්වය හොයන්න පුළුවන්. මොකෙන්ද? G m බෙදීම r වගේ. G කියන්නේ නියතයක්, m කියන්නේ මෙයාගේ ස්කන්ධයේ ඉඳන් r දුරකින් ක්ෂේත්‍ර තීව්‍රතාවය. ඔයාලට මේක විශාලත්වය ගන්න පුළුවන්. ඒතර මේක දාද්දි හැම තිස්සෙම ධන වෙන්න දාන්න. ඒ කියන්නේ ඍණ නැද්ද ආදිශි වෙන්නේ නැහැ කොහොමද? R කියන ධන උත්තරයක් එන්නේ G ධන උත්තරයක් M කොහොමද ධන උත්තරය? ස්කන්ධය කියන ඍණ වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔයා කොහොමද මේකේ දිශාව හොයාගන්නේ? G කියන්නේ මොකද්ද? එකක් මත බලය. හරිද? සරලව අපේ කොහොම හරි බලයක් G කියලා කියන්නේ. කිලෝග්‍රෑම් එකක් මත බලය. එහෙනම් කිලෝග්‍රෑම් එකක් මත බලය කියලා කියන්නේ ඕඩර් තියෙන මොලිසම ශේෂය අර්ධක් කරලා තියෙන්නේ බලයට ගන්න දිශාවට. එහෙම නැත්නම් දැන් මේව මේ පොතේ තියෙන එක ස්කන්ධය කිලෝග්‍රෑම් එකව මෙයාට දිහාට ආකර්ෂණය කරන්න බලන්න. එහෙනම් G දිශාව වෙන්නේ බල දිශාවම තමයි. කොයි ලේබත් ඒක වෙනස් වෙන්නේ නැහැ. G දිශාව කියන්නේ බලය දිශාවම තමයි. G කියන්නේ බලයක් කිලෝග්‍රෑම් එකක් මත බලය. ඒතකොට කොයි ලේබත් වෙනස් වෙන්නේ
නෑ බලයේ තියෙන දිශාවටම තමයි G තියෙන්නේ. එනම් මුතුදයක් නෙමෙයි G කියන්නේ. වෙනස අපිට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ විශාලත්වය කියන්නේ මොකක් හරි ඒකයක් මොකක් හරි රාශියක් ඕනෙනවා. ඒකට අපි අර්ධක ගන්නවා. ඒකක ස්කන්ධය මත. ඒ කියන්නේ ක්ෂේත්‍රය ගෙනල්ලා තියෙන්නේ. يعني ක්ෂේත්‍රයේ විශාලත්වය අපි කියන්නේ යම් ස්ථානයක විශාලත්වය අපි කියන්නේ. ඔය ස්ථානය ගෙනල්ලා ඔන්න ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය මේවට තියෙනවා. මෙතන ගෙනල්ලා ඒක ස්කන්ධ තිබ්බොත් මේ පොයින්ට් එකේ ඒක ස්කන්ධ තිබ්බොත් ඇතුළේ බලයට අපි කියනවා ශේෂ තීව්‍රතාවය කියලා. ඇයි මේ කරදරයක් වත්තේ? ඉතින් අපි ඔයාලට කැමති ස්කන්ධ කියන්නේ අවුලද කෙනෙක්ට ඕන මේ ශේෂ්ත්‍ර විශාලත්වය හොයන්න. එක්කෙනෙක් ගාව කිලෝග්‍රෑම් 5ක් තියෙනවා. තව කෙනෙක් ගාව කිලෝග්‍රෑම් 10ක් තියලා බලය හොයනවා. බලය හොයලා කියනවා කිලෝග්‍රෑම් 10 තියෙන තැන නම් ශේෂ්ත්‍රය වැඩි කියලා. අපිට තර්ක කරන්න බෑ. ඇයි කිලෝග්‍රෑම් බර වැඩි වෙද්දි කිලෝ ස්කන්ධ වැඩි වෙද්දි බර නෙමෙයි ස්කන්ධ වැඩි වෙද්දි වෙනස් වෙන්න පුළුවන් බලය. ඒ නිසා කාටවත් තර්ක කරන්න බෑ අර ස්කන්ධය මත ඉඳගෙන. ඒ නිසා තමයි මොකද වෙන්නේ? අපි ශේෂ්ත්‍රය ගාව තියලා බලන්නේ විශාලත්වය බලන්න ඒක ස්කන්ධය. මෙන්න මේවට ශේෂ්ත්‍රයක් තියෙනවා. අපි තියලා බලන්නේ ඒක ස්කන්ධය. තියලා බලන්නේ ඒක ස්කන්ධය. අපිට දැන් කිව්ව මොකද? මෙතන බලයට වඩා ඒක ස්කන්ධය මත බලය මෙතන වඩා මෙතන වැඩි නම් මෙතන ශේෂ්ත්‍ර තීව්‍රතාවය නැත්නම් මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය විශාලයි. ඒ G වැඩි. හරිද? බලය දිහා බලලා අපිට තර්ක කරන්න අමාරුයි. ඒ මෙතන තියෙන ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වෙලා දැන් කිලෝග්‍රෑම් 10ක් වුණොත් එහෙම මට තරක් කරන්න අයිතියක් නැහැ. හැබැයි ඔයා ඒක ස්කන්ධ අර්ථ ගත්තහම අර්ධකවත් මට කිව්වේ මොකද? මෙතෙන් වල මෙතන බලය වැඩි නම් මෙතන ශේෂ්ත්‍ර තීව්‍රතාවය වැඩි තමයි. නැත්නම් මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය විශාලයි. අරකට විශාලයි. හේතුව බලය වැඩි කිලෝග්‍රෑම් එකකට බලය මෙතන වැඩි. හරිද? අන්න තරක් කරන්න පුළුවන්. ඒ නිසා අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ විශාලත්වය කියන පාවිච්චි කරගන්නේ අලුත් රාශියක්. ඒක මොකද? ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ගියලා කිලෝග්‍රෑම් එකක් තියෙනවා. අන්නේ කිලෝග්‍රෑම් එක මත ඇති වෙන නැත්නම් ඒක ස්කන්ධ කියලා තියෙනවා. එයාම තියෙන බලයක් තමයි ඉන්නේ බය වෙන්න එපා. හරි විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. විශාලත්වයට මේ සමීකරණය ගන්න පුළුවන්. දිශාව ඔකට සෙට් වෙන්නේ බලය හට ගන්න දිශාව තමයි. 아무 දෙයක් නෙමෙයි. හරිද? එතකොට වාට මේ හොඳයි හරිනේ. හරි මෙන්න සමීකරණය. හරි අපි ඒක දාගත්තොත් එහෙනම් මගේ ඒකම හදන්න මෙතනම ලේසි සුළු කරලා දාන්නත් පුළුවන් නැත්නම් අර්ධයක් කියව ගන්න. කිලෝග්‍රෑම් එකක් මත බලය. එහෙනම් කිලෝග්‍රෑම් 1කට නිව්ටන්. කිලෝග්‍රෑම් එකක් මත බලය. එහෙනම් G ගේ ඒකකය වෙන්නේ කිලෝග්‍රෑමයට නිව්ටන්. කිලෝග්‍රෑම් එකක් මත බලය. මම දැනට අවබෝධ වෙන්නද? ඊට පස්සේ අපි සමීකරණ ලක්ෂණ දාමු. ඔය තමයි ලක්ෂාකාර එකක ශේෂ තීව්‍රතාවය වෙන විදිහ. ලක්ෂාකාර කැපිටල් M ස්කන්ධය කැපිටල් M ස්කන්ධයේ සිට R දුරකින් කැපිටල් M ස්කන්ධය නම් R දුරකින් ශේෂ තීව්‍රතාවට මේකෙන් ගන්න පුළුවන්. සහ ඒකකයේ කිලෝග්‍රෑම් එකක් මත බලය කිලෝග්‍රෑමයට නිව්ටන් වලින් වට හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ අපි යම් කරන්දරේට අපි ඊට කතා කරමු. දැන් ඔන්න බලන්න අනිත් පැත්ත. දැන් අපි ඔන්න ශේෂ තීව්‍රතාව හොයන්න විදිහ කතා කරන්නේ ලක්ෂාකාරයක් එක්ක. එහෙම නැතුව ඔයා මොකක් හරි පොයින්ට් එකක දැන් මෙන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. හරිද? මෙන්න ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. ඉතින් පල්ලෙහාට කියලා. හරි. මෙන්න මේක කියාගන්න මොකද්ද? පල්ලෙහාට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ ශේෂ්ත්‍රයේ විශාලත්වය සිම්පල් G. මොකද්ද මේක තේරුම? සිම්පල් G කියන්නේ ඔයා මෙහි හරි කොහෙද මේ ශේෂ්ත්‍රයේ කොහෙද දැනගෙන යනවා කිලෝග්‍රෑම් එකක් තිබ්බනම් එයාට තියෙන බලය කිලෝග්‍රෑම් එකක් තිබ්බනම් එයාට තියෙන බලය නිව්ටන් G ප්‍රමාණය. උදාහරණයක් විදිහට මම එක්සැම්පල් එකක් ගන්නම්කෝ. අපි ගමු 10යි කියලා. ශේෂ තීව්‍රතාවය 10යි. මොකක්ද ඒකේ තේරුම? ඔයා මෙන්න මෙතන ගහලා 1 kg ස්කන්ධයක් තිබ්බොත් එහෙම කිලෝග්‍රෑම් එකක් ගහලා තියෙනවා. අන්න ඒ කිලෝග්‍රෑම් එක මත බලය නිව්ටන් 10යි. කොහාටද මේ? ශේෂ්ත්‍රය තියෙන්නේ 15ට නම්. බලය තියෙන්නේ කොහාටද? 15ට. ඇයි? ශේෂ්ත්‍ර දිශාව අර්ධක් කරලා තියෙන්නේ බලය දිශාවටම තමයි. ඉතින් ශේෂ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය 15 තියෙනවා කියන්නේ මම කියවනේ ශේෂ්ත්‍ර දිශාව අර්ධක් කරලා තියෙන්නේ බල හට ගන්න දිශාවට. හරිද? ස්කන්ධ මත බල හට ගන්න කොයි පැත්තටද? අන්න ඒ පැත්තටම තමයි ශේෂ්ත්‍ර දිශාව අර්ධක් කරලා තියෙන්නේ. එතකොට ස්කන්ධය ගැලලා තිබ්බහම බලය ඇති වෙන්න ඕනේ මේ ශේෂ්ත්‍ර දිශාව අර්ධක් කරලා තියෙන පැත්තට. පොඩි දෙයක් තියෙනවා. හරිද? එතකොට එහෙනම් බලය කොච්චර නිව්ටන් 10යි. කිලෝග්‍රෑම් එකක් ගාලා තිබ්බම බලය 10යි. මට කියන්න කිලෝග්‍රෑම් 5ක් තිබ්බහම ඔයා බලය හිතුවේ කොහොමද? කිලෝග්‍රෑම් එකක් මත බලය 10යි නම් ඔය 10 වැඩි කරනවා කියන්නේ 5යි. 5කට බලය කරන්නේ නිව්ටන් පරණයි. එහෙනම් මට තනින් එනවා මොකද්ද? M ස්කන්ධය ගැන තිබ්බොත් එමේ කිලෝග්‍රෑම් එකක් මත බලය G එහෙනම් කිලෝග්‍රෑම් M ස්කන්ධය මත බලය මට වැඩි වෙනවා මොකද්ද? M
G පාවිච්චි කළා. එහෙනම් අපි දන්න සමීකරණේ එහෙනම් ශේෂ තීව්‍රතාවය දන්නවා නම් ඔයාලට බලය වෙනවා මොකද? m g පාවිච්චි කරගන්න. කොහොමද? g කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය කිලෝග්‍රෑමයට නිව්ටන් m කියන්නේ කිලෝග්‍රෑම් ගන්න. එහෙනම් වැඩි කරපුවාම කිලෝග්‍රෑම් එකට ගන්න කිලෝග්‍රෑම් ගන්න වැඩි කරනවා. එහෙනම් වටනවා මුළු බලය. දිශාව කොහොමද? දිශාව කොහොමද? දිශාව වර්ධක් කරලා තියෙන්නේ ශේෂ්ත්‍ර දිශාවට. හරිද? බලයේ දිශාව තියෙන්නේ කොහටද? මෙන්න මෙයාගේ දිශාව තියෙන්නේ. ශේෂ තීව්‍රතාවය තියෙන පහළට නම් බලෙත් පහළ. ශේෂ තීව්‍රතාවය තියෙන ඉහළට නම් බලෙත් තියෙන ඉහළ. මොකද ශේෂ තීව්‍රතාවය දිශාව නැත්නම් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ දිශාව නැත්නම් ශාවර රේඛාවල දිශාව අපි අර්ධක් කරලා තියෙන්නේ බලවල දිශාවටම තමයි. බලය යට කරන දිශාවටම තමයි. මොකද g කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය. ඒතකොට බලය තියෙන්නේ පහළ නම් කිලෝග්‍රෑම් එකක් මත. එතන කියලා කිලෝග්‍රෑම් 10ක් තිබ්බහම මේ බලය උඩට එන්න බෑ. හරිද? බලය තියෙන්නේ පහළට නම් ශේෂ තීව්‍රතාවය තියෙන්නේ පහළට නම් බලය තියෙනවා නම් පහළ. හරි මම හිතනවා තේරුණා කියලා. මොන G කරන්දරේ වැඩේ හරි. හරි ඊට පස්සේ අපි දැන් දන්නවා අර සමීකරණය බලන්න දාන්න පුළුවන් ගෝලාකාරයට විතරයි ඈ. මතකයි? මේ බලන්න. මෙන්න මේ සමීකරණය. ඔයාට හරිද? ගෝලාකාර ලක්ෂාකාර. හරිද? ගෝලාකාර ලක්ෂීය. ස්කන්ධයක් අතර බලය හොයන්න තමයි මේ සමීකරණය තියෙන්නේ. ලක්ෂීය ගෝලාකාර ස්කන්ධ එකක් තියෙනවා. හරිද? මේක F1 මේක F2. හරි. මේ අතර බලේ අකුරුදයක් දැන් දාන්න ඕනේ. එකම බලය නැති වෙන දෙන්නම අතර. එහෙනම් මේ බලය හොයන්න මොකද්ද? G m1 m2 බෙදීම r වර්ගය. මේ සමීකරණය වළංගු වෙන්නේ කලින් වීඩියෝ එකේ කිව්වා මේ සමීකරණය වළංගු වෙනවා නම් මොකද වෙන්න ඕනේ? මේ ස්කන්ධ දෙක ලක්ෂීය ගෝලාකාර වෙන්න ඕනේ. හරිද? ලක්ෂීය වෙන්න ඕනේ. හරිද? ගෝලාකාර අමතක කරන ලක්ෂීය වෙන්න ඕනේ. හරිද? එතකොට එහෙනම් අපි මෙන්න මේක සමීකරණ ඔප්පු කරගත්තද? ජීවිත සමීකරණ ඔප්පු කරගත්තද මේක පාවිච්චි කරලා මේ එහෙනම් ඔයාලට ජීවිත ගත්තා මොකද? මෙයා එක කලන අපි ගත්තේ. එහෙනම් ඔයාලට ආව මොකද්ද? කැපිටල් M ස්කන්ධයක ඉඳන් සිම්පල් R දුරකින් ශේෂ තීව්‍රතාවය වෙනකොද? කැපිටල් M ස්කන්ධය ඉඳන් සිම්පල් R දුරකින් ශේෂ තීව්‍රතාවය වෙනකොද? G සමාන G M බෙදීම R වගේ. ඔයාලට ඒක දාන්න පුළුවන්. ඒක දාන්න පුළුවන් මේ ගෝලාකාර ලක්ෂී ස්කන්ධ වල විතරයි. ලක්ෂී ස්කන්ධ වල විතරයි. මේ සමීකරණය වලම වෙන්නේ. අයි මේක ඇතුලෙන් මේක ඔප්පු කරන්නේ. මේක දාන්න පුළුවන් ගෝලාකාර ලක්ෂ්‍යය විතරයි නා. ලක්ෂ්‍යය විතරයි නා. මේ දාන්න පුළුවන් ඒවට විතරයි. හරිද? හැබැයි අර සමීකරණ කේස් එකක් නෑ. G දන්නවනේ. ඒක G කියලා අර්ථයක් කියන හැමෝටම පොදුයි. G කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය. එතකොට G දන්නවනම් බලය හොයන්න ආයි ගෝලාකාරද කිසිම ඒ තර්කයක් අදාළ වෙන්නේ නෑ අපිට. හරිද? හැඩයක් අදාළ වෙන්නේ නෑ. ඔයා කොහෙද පොයින්ට් එක G දන්නවනේ. දැන් මෙන්න මේ ප්‍රදේශයේ G තියෙනවා. නැත්නම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙනවා. මම දන්නේ. හරිද? ඒක මේ පැත්තට තියෙනවා කියලා. මෙන්න මේ පැත්තේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියෙනවා. මෙහෙම කවුද ඒක ඇති කරේ කොහොමද තුනේ මට කිසිම වැඩක් වෙන්නේ නැහැ. හරිද? ක්ෂේත්‍රයක් තියෙනවා. මෙන්න මේ පැත්තට කිලෝග්‍රෑම් එකක් මත බලය අපිට දෙනවා ගානේ. නැත්නම් G කියන එක තමයි නිව්ටන් 10යි. 20 කිලෝග්‍රෑම් 30යි. එහෙනම් ඔයාලට කිලෝග්‍රෑම් 5ක් තිබ්බම බලය හොයන්න කියනවා. එහෙනම් මේ 20ක් මත බලය කිලෝග්‍රෑම් එකක් මත බලය 20යි නම් 5ක් මත බලය කීයක් වෙනවද? 20 ගුණ කිරීම 5 දිශාව ශේෂ්ත්‍රය තියෙන්නේ කොහටද? එහාටම තමයි. හරිම සරල දෙයක් තියෙනවා. හරිද? ඔයාලට අමුතුවෙන් ආයතන හොයන්න දෙයක් නෑ. හරි. හැබැයි මේ සමීකරණ දෙක යූස් කරන්න m1 m2 ස්කන්ධයක් අතර බලය හොයන්න මේ සමීකරණ යූස් කරනවා අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? ලක්ෂීය ස්කන්ධයක් වෙනවා ගෝලාකාර. ඊට පස්සේ ලක්ෂීය ස්කන්ධයක ඉඳන් කැපිටල් M ස්කන්ධයක ඉඳන් R දුරකින් යා කේන්ද්‍රයෙන් R දුරකින් ශේෂ තීව්‍රතාවට මේ සමීකරණ ගන්න ඕන. G හොයන්න මේ සමීකරණ යූස් කරනවා. ඒක ලක්ෂීය ස්කන්ධයක් වෙන්න ඕන. ලක්ෂීය ස්කන්ධයක් වෙන්න ඕන. නැත්නම් වඩා යූස් කරන්න බැහැ. හරිද? අදන වැඩේ වලට කන්දර තේරෙනවා කියලා. හරිද? ඊට පස්සේ මෙන්න අහගන්න වැදගත් පොයින්ට් එකක්. අපි කොහොමද ප්‍රස්තාව කරන්නේ? මේ බලන්න. මොන ලක්ෂීය ස්කන්ධයක් තියෙනවා. හොඳට අහගන්න. ලක්ෂීය ස්කන්ධයක් තියෙනවා. හරිද? මෙතන තියෙනවා ලක්ෂීය ස්කන්ධ. හරිද? මෙතන තියෙනවා ලක්ෂීය ස්කන්ධ. අපි ගමු කැපිටල් M ස්කන්ධ. මට ඕන ඒ ලක්ෂීය ස්කන්ධින්ද හරිද? දැන් තියෙනවා ලක්ෂීය ස්කන්ධ. හරිද? මට ඕන ඒ ලක්ෂීය ස්කන්ධින්ද හරිද? මෙහාට යන්න ජීවිතේ මොකද වෙන්නේ? මම දැන් ලක්ෂීය ස්කන්ධ මෙතන ඉඳන් ලක්ෂීය ස්කන්ධයක් මෙහාට යන්න දුරත් එක්ක ජීවිතේ මොකද වෙන්නේ කියලා. අපි බලමු ලක්ෂීය ස්කන්ධයේ M
එයාගේ ඉඳන් r දුරකින් ශේෂ තීව්‍රතාව සමීකරණය මොකද්ද? g සමානයි g m බෙදීම r වර්ග. බලය සමීකරණය මොකද්ද? ඒකේ න්‍යායෝග g m1 m2 බෙදීම r වර්ගය. m2 කියන එකක් වුණා. හරිද? එතකොට g සමානයි g m බෙදීම r වර්ගය. හරිද? එතකොට වට වුණ මොකද්ද? කැපිටල් M ස්කන්ධ r දුරකින් ශේෂ තීව්‍රතාව. මොකද වෙන්නේ? g වෙනස් වෙන්නේ නැහැ. මුගේ ස්කන්ධේ අවුලක් වෙන්නේ නැහැ. ලක්ෂ්‍ය ස්කන්ධයක්. අපි පස්සේ කතා කරලා ලක්ෂ්‍ය වලට පස්සේ කතා කරනවා. එහෙනම් මොකද වෙන්නේ? r වැඩි වෙන g කෙනෙක් කරා අඩු වෙන්න ඕන. ඒ ප්‍රතිලෝම සම්බන්ධය ඉතින්. හරි. එනවා යන්දොත් එහෙම අදන්න ප්‍රතිලෝම සම්බන්ධයක හැඩේ r වැඩි වෙන g කෙනෙක් කරා අඩු වෙනවා. r වැඩි වෙද්දී නේ r වැඩි වෙද්දී g අඩු වෙනවා. r අනන්තයක් වෙනවා තේරුම් ගන්න. r අනන්තයක් වෙද්දී මොකක් හරි පරිණත සංඛ්‍යාවක් අනන්තයෙන් බෙදපුවම අපිට දැන් උත්තරේ බිඳුවක් කියලා. එහෙනම් r කියන එක කරා අනන්තයට යද්දී g අනන්තයට යනවා. හරි. r බිඳුවේදී මොකක් හරි පරිණත සංඛ්‍යාවක් බිඳුව බෙදපුවම උත්තරේ කීයද? අනන්තය. ඒ නිසා r බිඳුව වෙද්දී g අනන්තයට යනවා. මෙතන තියෙන g ප්‍රස්තාරය. හරිද? r අනන්තයට යද්දී මේක අනන්තෙට උත් වෙනවා. මේක අනන්තෙට උත් වෙනවා. ඒකේ අනන්තය කියලා කියන්නේ බිඳුව. g යනවා බිඳුවට. r බිඳුවක් එද්දී මොකක් හරි සංඛ්‍යාව බිඳුවෙන් බෙදපුවාම උත්තරේ අනන්තය. එහෙනම් හරි. ගොඩක් කට්ටිය දන්න ටිකක් තමයි එහා පැත්තෙන් දිනදී. දැන් ලොකු කවුරු හරි අදිනවා මේ පැත්තට. බරාගෙන. මේ ස්කන්ධය දැන් ඈතට යන්න g ට මොකද වෙන්නේ? හරිද? අර තරකෙමයි මේ බලන්න විශාලත්වය බලමු. මම කිව්ව මේ සමීකරණ වලින් විශාලත්වය විතරයි ඈ. මේ සමීකරණ වල g විශාලත්වය හොයන්න පුළුවන්. අර තරකෙමයි සමානයි g m බෙදීම r වර්ගය. එහෙනම් g ප්‍රතිලෝම සමානුපාතිකයි 1ට r වර්ගයට. මම ඔයාලට කියනවා සරලම කියන සහ කෙටිම විදිහෙන් තමයි මේ උගන්වන්නේ. මතක් කරලා දෙන්න ආයෙ වරක් වීඩියෝ. හරිද? වීඩියෝ එක කරලා. හරි. එතකොට එහෙනම් තරකේ හරින් මෙහාට යන්න මොකද වෙන්නේ? g අඩු වෙන්න ඕනේ. හැබැයි බලන්නකෝ මේ අපි දිශාව පොඩ්ඩක් බලමුකෝ. මේ බලන්න දිශාව පොඩ්ඩක් බලමු. දිශාව g එකේ. හරි. එතකොට මේ පැත්තේ බලන්න කිලෝග්‍රෑම් එකක් තියලා. මේ පැත්තේ කිලෝග්‍රෑම් එකක් තියලා බලන්න. එතන කිලෝග්‍රෑම් එකක් වා තිබ්බහම හරි. අනිත් මම කියමු බලන්න. තමන් දිහා දාගන්න. මේ ස්කන්ධෙන් ෂේප් ඇති කරන්නේ. එයා බලන්න තමන් දිහා ඇති කරන්නේ. එහෙනම් g තියෙන්නේ මේ පැත්තේදී මේ පැත්තට. හැබැයි මෙහෙ තියෙද්දි බලන්න. මෙතන ගියාම කිලෝග්‍රෑම් එකක් තිබ්බොත් එහෙම ඒත් කරන්නේ මොකද්ද? ස්කන්ධය ඇදලා ගන්න එකනේ. එතකොට g තියෙන්නේ මෙහාටනේ. හරි. නේ? g කියන්නේ දෛශිකයක් නේ. එයාට මම කිව්වා දිශාවකුත් තියෙනවා ශරත්තුත් තියෙනවා. මම ගන්න විදිහ කියලා දුන්නානේ. ශේෂ තීව්‍රතාවය කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලයක් නේ. එහෙනම් බලයක් කියන්නේ දෛශිකයක්. එහෙනම් එයාට විශාලත්වයක් තියෙනවා දිශාවකුත් තියෙනවා. එහෙනම් ප්‍රස්ථාරය ගහද්දී ඔයාට බෑ ඔයාට අයිතියක් නැහැ. විශාලත්වය විතරක් බලලා ප්‍රස්ථාරය ගහන්න. අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? දිශාව ගැනත් තව සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි දෙකම ඉන්ක්ලූඩ් කරන්නේ මේක අඳින්නේ. එතකොට හරි. එහෙනම් බලන්න. ඔයා මේ පැත්තේ අරන් තියෙනවා g දරයි කියලා. ඒ කියන්නේ ඔයා අරන් ගත්ත මොකද්ද? මේ g කියන දෛශිකය මේ පැත්තට තියෙද්දී ඔයා ගත්ත g කියන දෛශිකය මෙහාට තියෙද්දී ධනයි කියලා. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා g කියන දෛශිකය මෙහාට තියෙද්දී ඍණයි කියලා ගන්න. මේ දෛශිකය විශාල විතර නෙමෙයි අදින්නේ. දෛශිකය විතර ගන්න. එහෙනම් ඔයාට මේ පැත්තේ අර විදිය තමයි r වැඩි වෙන්න g අඩු වෙනවා. හැබැයි නමුත් එයා ඍණයි. ඍණ පැත්තෙන් දෙන්න ඕන. g කියන දෛශිකය ප්‍රස්තාව කරනවා නම් හරි. මේ පැත්තේ තියෙද්දී g ඍණ වෙන්න ඕනේ. ඒ වාතන තරක් කළා මෙහෙ යනවා ධනයි කියලා. මෙහාට තියෙන ධනයි කියලා යනවා දෛශිකය. දැන් මෙහාට ගියාම දෛශිකය තියෙන්නේ මේ පැත්තට. දකුණු පැත්තට. කලින් තිබ්බ වම් පැත්ත. එහෙනම් පැහැදිලිව දිශා දෙකකට තියෙන එහෙනම් ධන බලලා දාන්න ඕනේ. හරි. ලක්ෂීය නැත්නම් ගෝලාකාර ලක්ෂීය ගෝලාකාර ස්කන්ධයක ඉඳන් r දුරකින් ඡේද තීව්‍රතාව වෙනවා. අපි ගන්න අපිට ගත්ත ඩිසිෂන් එක අපි හිතා ගමු. ඔන්න වල තියෙනවා. වල තියෙනවා. කැපිටල් M ස්කන්ධය කැපිටල් M ලක්ෂීය ගෝලාකාර ස්කන්ධයක් තියෙනවා. මට ඕන මෙන්න මේ ස්කන්ධේ ඉඳන් r දුරකින් ශේෂ තීව්‍රතාව වෙනවා. මෙන්න මේ පොයින්ට් එකේ ශේෂ තීව්‍රතාවකට වෙනවා. ගුරුත්වාකර්ෂණ ස්කන්ධයක් වල ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ඕනෑම ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ තියෙන ඕනෑම පොයින්ට් එකකට ශේෂ තීව්‍රතාවයක් ඇත. ඒ ශේෂ තීව්‍රතාවය හොයන්නේ කොහොමද? හරිම ලේසි. කැපිටල් M ස්කන්ධයේ ඉඳන් r දුරකින් ශේෂ තීව්‍රතාවය සමාන මොකද්ද? g m බෙදීම r වර්ගය. හරිද? m කියන්නේ ශේෂ්ක ඇති කරපේකාගේ ස්කන්ධය. r කියන්නේ උගේ ඉඳන් තියෙන දුර. උගේ ගුරුත්ව කේන්ද්‍රයේ නම් ශේෂ්ත්‍ර තීව්‍රතාව හොයන ලක්ෂ්‍ය තියෙන දුර. හරිද? මම මාක් කරොත් එහෙම m කියන්නේ මොකද්ද?
ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය ඇති කරන ප්‍රකාරයේ ස්කන්ධය. ශේෂ්ත්‍රය ඇති කරන ලද ස්කන්ධය. ශේෂ්ත්‍රය ඇති කරන ලද ස්කන්ධය. ඊට පස්සේ R කියන්නේ අන්නේ ස්කන්ධේ ඉඳන් ස්කන්ධේ ගුරුත්ව කේන්ද්‍රයේ සිට G සොයන ලක්ෂයට ඇති දුර. හරි. ඊට පස්සේ අහගන්න දැන් ඔයාලට තියෙනවා ස්කන්ධ කීපයක්. හරිද? අපි ගමු කැපිටල් M1 M2 සහ M3 කියලා ලක්ෂීය ස්කන්ධ කීපයක් තියෙනවා. මට කියනවා මෙන්න මේ පොයින්ට් එකේ G හොයන්න කියලා. හරි? අපි මතකයිනේ ස්කන්ධ කීපයක් නිසා තව ස්කන්ධවල බලය හොයන්නේ කොහොමද? ඒ එක එක ස්කන්ධය විසින් ඇති කරන බලය හොයලා ඒ ටික සම්ප්‍රයුක්තය. මෙතනත් කරන්නේ මේක තමයි. ඇයි? G කියලා කියන්නේ මොකද්ද? මේ ඔයාට මෙතන පොයින්ට් එකේ G හොයන්න ඕනේ. මොකද ගන්න ඕනේ? එතන කිලෝග්‍රෑම් එකක් ගෙනල්ලා තියලා එයා මත බලය හොයන්න තියෙන්නේ. එහෙනම් බලය හොයන්නේ කොහොමද? G කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලයනේ. එහෙනම් ඒ පොයින්ට් එකේ G කියලා කියන්නේ මොකද්ද? M1 ඇති කරන බලය. නැත්නම් M1 ඇති කරන G එක හොයනවා. M2 ඇති කරන G2 එක හොයනවා. M3 ඇති කරන G3 එක හොයනවා. අන්න ඒ තුනම හොයලා ඒ ටික ඔක්කොගේම දාශික සම්ප්‍රයුක්තය ගන්නවා. දාශික තුනක් නෙතිනේ. G1 G2 G3 කියන්නේ මොකද්ද? එක එකෙන් ඇති කරන G ටික හොයලා ඒ ටික ඔක්කොගේම සම්ප්‍රයුක්ත කරනවා. හරිම සරල දෙයක් තියෙනවා. හරි. එහෙනම් ස්කන්ධ කීපයක් නිසා මොකක් හරි පොයින්ට් එක ඔයාලට ශේෂ තීව්‍රතාව හොයන්න කියනවා නම් එක එකකින් ඇති කරන ස්කන්ධ නිසා ඇති කරන ශේෂ තීව්‍රතාවය හොයලා ඒ ඇති වෙන සියල්ලගේම සම්ප්‍රයුක්තය ගන්නවා. එච්චරයි. එහෙනම් අපි ගමු. මෙයා ඉන්නේ M1 ගේ ඉඳන් හරි. කොහොමද එහෙම කරන්න? මම මේක අරලා දාන්න. හරි. අපි බලමු. ඔන්න ඔයාලට තියෙනවා M1 ස්කන්ධයක ඉඳන් R1 දුරකින් තමයි තියෙනවද පොයින්ට් එක. මෙන්න මේ A කියන පොයින්ට් එක. ඊට පස්සේ R M2 ස්කන්ධයේ ඉඳන් R2 දුරකින් සහ M3 කියන ස්කන්ධයේ ඉඳන් R3 කියන දුරකින් වලට ඉන්නේ. මේක R1 මේක R3. හරිද? එහෙනම් මට මෙන්න මේ පොයින්ට් එකේ හොයන්න ඕන G. එහෙනම් මොකද ගන්න? එතන කිලෝග්‍රෑම් එකක් තියලා බලන්න එක එක ඇති කරන බලය හොයන්න. හැමදෙස්සෙම බලන්නේ මොකද්ද මේ? මෙයාව Taman දිහා අදලා බලන්න. මෙතන තියෙන කිලෝග්‍රෑම් එකව M1 ස්කන්ධයෙන් Taman දිහා අදලා ගන්න බලන්න. එහෙනම් මෙහාට තමයි G1 එක තියෙන්නේ. මේ දෙවනි ස්කන්ධය M2 බලන්න මොකක් කරනවද කිලෝග්‍රෑම් එකක් කරලා තිබ්බොත් එහෙනම් හරි කිලෝග්‍රෑම් එකකට සාපේක්ෂව හිතන්න. එයා බලන්න මෙහාට අදලා ගන්න. එහෙනම් බලය කොහටද තියෙන්නේ? මෙහාට. ඒක අපි දැන් බලය කියලා මාක් කරන්නේ G එක අලුත් නමක් දීලා තියෙනවා. ශේෂ ස්ථිරතාව කියලා. එහෙනම් M3 විසින් මෙයා බලන්න කිලෝග්‍රෑම් එක බලන්න මෙහාට අදලා ගන්න. එහෙනම් G3. හරි. අපි G එක හොයමු. කොහොමද හොයන්නේ? G එක කියන්නේ කවුද? කැපිටල් M1 ස්කන්ධයක ඉඳන් R1 දුරකින් ශේෂ තීව්‍රතාවය. එහෙනම් G M1 බෙදීම M1 R1 වර්ගය. ඊට G2 හොයමු අපි. දෙවනි ස්කන්ධයේදී මෙතන ශේෂ තීව්‍රතාවය මේ. බලන්න. දෙවනි M2 ස්කන්ධයක ඉඳන් R2 දුරකින් ඇති කරන ශේෂ තීව්‍රතාවය. G M2 බෙදීම R2 වර්ගය. හරිද? ඊට පස්සේ G3ත් ඔහොම හොයලා දාමු. M3 ස්කන්ධයක ඉඳන් කොච්චර දුරක්ද? R3 දුරක් තියෙනවා. එහෙනම් මොනවද? R3 වර්ගය. හරිද? ඊට පස්සේ ගන්නේ මුළු G කියන්නේ නිකන් එකම හරියන්නේ නැහැ. දිශා සලකලා අර මම කිව්වා වගේ දෛශික විභේදනය පාවිච්චි කරලා G1 G2 G3ේම දෛශික සම්ප්‍රයුක්තය කරනවා. නිකන් එකම හරියන්නේ නැහැ. අපුණ හම්බෙන්නේ නැහැ. දෛශික සම්ප්‍රයුක්තය ගන්නවා. හරි. මම හිතනවා දැනෙන්නේ නැති කියලා. හරි. ඒක ඔක්කොම කරන්න ඕන. හරි. මම උදාහරණ එක්සැම්පල් එකක් කරන්නම්. හරිද? මෙතන අවුල් තැන් තියෙන දා ගන්න ඕන තැන් ටික වලට. හරි. ගන්න. මේ බලන්න මම කොහොමද ගන්න? කිලෝග්‍රෑම් දෙකක් තියෙනවා. මීටර එකකින් ගමු. නැත්නම් මීටර 3කින් ගමු. හරි. මෙන්න පොයින්ට් එක. 5 කිලෝග්‍රෑම් 3ක් තියෙනවා. මීටර 4කින්. මට කියනවා මෙන්න මේ පොයින්ට් එකේ G හොයලා දෙන්න කියලා. අපි බලමු. මේ පොයින්ට් එක මත G ඇති කරන දෙන්නෙක් ඉන්නවා. වෙන මොකුත් ස්කන්ධ නැහැ.
ඉන්න මේ 2 කිලෝග්‍රෑම් එක 3 කිලෝග්‍රෑම් එක. එහෙනම් මේ දෙක විසින් මෙතන g එක ඇති කරනවා. එක් වාඩු තියෙන්නේ මේ දෙක බලන්න. එතන වගේ යන කිලෝග්‍රෑම් එකක් තියෙනවා. එච්චරයි. ශේෂ තීව්‍රතාව කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලයනේ. දැන් බලය හොයන්න. එහෙනම් මේ දෙක මේ කිලෝග්‍රෑම් එකව තමන් දිහා දව යන දවල් බලන්න. එහෙනම් වාඩු තියෙනවා g2 උඩට ඇස මේ කිලෝග්‍රෑම් 3 විසින්. හරිද? මම ගන්නවා එක g1 කියලා ගන්න. හරිද? මේ 3 විසින් මේ කිලෝග්‍රෑම් එක මෙහාට දින්නේ. ආකර්ෂණය කරන්න බලන්න. එහෙනම් මෙහාට බලය තියෙන්නේ g2. එහෙනම් අපි ඉස්සරහම g එක කොහෙම? හරි. g1 කියන්නේ කවුද? කැපිටල් G1 තියාගන්න පස්සේ සුළු කරන්න. g කැප් 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක සිට කිලෝග්‍රෑම් මේ මීටර 3ක දුරේ. එහෙනම් 3 වර්ගය. හරිද? එහෙනම් g2 කියන්නේ මොකද්ද? 3යි ස්කන්ධයක ඉඳන් මීටර 4කින් ශේෂ තීව්‍රතාව ගන්නවා. එහෙනම් ජීවතාව කිලෝග්‍රෑම් 3 ඉඳන් මීටර 4කින් 4 වර්ගය. ඒ මොකක්ද ජූස් කරපු සූම කියන්නේ? ශේෂ තීව්‍රතාවය සමානයි g m බෙදීම r වර්ගය. ඔබ දන්නා ෆියුස් කරපු සමයද? හරිද? එතන ඉන්නේ r කියන්නේ 4 වර්ගය. හරි. එහෙනම් දැන් ගමු මේ බලන්න. මට ඕනේ g1 වත් g2 වත් මේ ඒ ටිකේම සම්ප්‍රයුක්තය. g1 සහ g2 වල සම්ප්‍රයුක්තය. එහෙනම් g1 සහ g2 ගේ සම්ප්‍රයුක්තය කියන්නේ මොකද්ද? ඒකනේ ලම්බ දාශ දෙක අපේ g1 g2 කියන්නේ ඒකනේ ලම්බ දාශ දෙක. එහෙනම් මට ඕන මොකද්ද? දෙකේ සම්ප්‍රයුක්තය වෙන්නේ. ඒක තමයි මුළු g එක වෙන්නේ. මුළු g එක වෙන්නේ මේ දෙකේ සම්ප්‍රයුක්ත ධාත්ව දාශක ත්‍රිකෝණය බල ත්‍රිකෝණය හරි බල සමාන්තර රාශිය හරි ගහගන්න. දැන් මම ගහන තියෙන බල සමාන්තර රාශිය. මම බල සමාන්තර රාශියක එයාගේ මේ බල දෙක හරහා යන විකර්ණයෙන් තමයි මට හම්බෙන්නේ සම්ප්‍රයුක්තය. බල දෙක ඇඳා එකම පොයින්ට් එකේ බල දෙක ඇඳා g1 සහ g2 ඇඳා දාශ දෙක ඇඳා ඒ බල දෙක හරහා දාශ දෙක හරහා යන විකර්ණයෙන් තමයි සම්ප්‍රයුක්තය හම්බෙන්නේ. එනවාට මුළු g එක හොයන්න පුළුවන් මොකද්ද? g1 ගේ වර්ගයේ ධන ලම්බ දාශ දෙක සම්ප්‍රයුක්තය ගන්න තියෙන්නේ. g2 ගේ වර්ගයේ වර්ගමූලය. හරිද? අපි දැන් ආදේශ කරමු. එහෙනම් g මුළු කියන්නේ කොච්චරද? g මුළු කියන්නේ කොතනද? මෙයාට මෙතෙන්ට දාන්න g1 ට මේක දාන්න g2 ට මේක දාන්න අර සම්ප්‍රයුක්ත ගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට g දිශාව හොයන්නත් ඕන. මෙතන ඊට මාක් කරගන්න. θ කියන්නේ මොකද්ද? tan θ කියන්නේ මොකද්ද? g1 බෙදීම g2. g1 බෙදීම g2. ඔන්න ඔහොම ඔයාලට හොයන්න පුළුවන් මුළු g එක. ස්කන්ධ හිතන්න පහක් තිය කියලා නේද ගන්න ඕන. එක එක ස්කන්ධ විසින් ඇති කරන g එක වෙන වෙනම වෙලා ඒකේ සම්ප්‍රයුක්තය ගන්න ඕන. එතන ස්කන්ධ අනන්ත ප්‍රමාණයක් හිටියා කියලා. අපිට සමග්‍රම වෙනවා. ස්කන්ධ අනන්ත ප්‍රමාණයක් ඉන්නේ. එහෙනම් මොකද ගන්න ඕනේ? එක එක ස්කන්ධයෙන් ඇති කරන එක හොයලා අනන්ත ගාණය හොයලා ඒකේ ඔක්කොම සම්ප්‍රයුක්තය ගන්න ඕන. හරිද? මම හිතනවා තේරෙන්නද කියලා. ඔන්න ඔහොම අපි g එක හොයන්න. හරිද? ලක්ෂාකාරයක ඉඳන් r දුරකින් g1 සමීකරණය තියෙන්නේ. කැපිටල් M ස්කන්ධයක ඉඳන් r දුරකින් g. ඊට පස්සේ ස්කන්ධ කීපයක් ඉන්නවනම් ඒ ස්කන්ධ විසින් ඇති කරන එක වෙනම හොයලා ඒකේ ඔක්කොම සම්ප්‍රයුක්ත කරගන්න ඕන. හරිද? ඊට පස්සේ මොකද්ද? g දන්නවනම් බලය වෙන කොහොමද? දැන් මේ අපි g වර්ගය තියෙන්නේ. මේ සමීකරණය වළංගු වෙන්නේ ලක්ෂාකාර ගෝලාකාර ස්කන්ධ වල විතරයි. හරිද? එහෙම නැතුව අපි හිතමු g දන්නවා කියලා මොකක් හරි පොයින්ට් එකක්. එහෙනම් g දන්නවනම් බලය හොයන්නේ කොහොමද? g කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය. එහෙනම් m ගෙන් වැඩි කරනවා. දාලා m ගෙන් වැඩි කරනවා. ස්කන්ධය වැඩි කරනවා. එහෙනම් x සමාන m g. හරි. ඊට පස්සේ ඔය සීන් එක හරිනේ. අපි කතා කරමු උදාසීන ලක්ෂය ගැන. හරිද? ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක උදාසීන ලක්ෂයක් කියලා කියන්නේ. නමෙම තියෙන උදාසීන. උදාසීන ලක්ෂයක් කියලා කියන්නේ. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ යම් තැනක උදාසීන ලක්ෂයක් තියෙන්න පුළුවන්. හරිද? උදාසීන ලක්ෂයක් කියලා කියන්නේ එතන ගෑවලා තිබ්බම ස්කන්ධයක් එයාගේ ස්කන්ධ බල ඇති වෙන්නේ නැහැ. එහෙනම් බල ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ g බිඳුවක් එන්න ඕන. ශේෂ තීව්‍රතාව කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය බිඳුවයි. එහෙනම් g බිඳුවයි නම් වායතන ගෙනල්ලා m ස්කන්ධයක් ගෑවලා තිබ්බහමත් බලයක් හටගන්නේ නැහැ. අපි යන්නේ එහෙම තැනකට කියනවා මොකද්ද? මේ පොයින්ට් එකේ g බිඳුව එනවා අපි කියනවා මොකද්ද? ඒ ස්ථානයේ උදාසීන ලක්ෂයක් තියෙනවා. එහෙනම් උදාහරණයක් ගන්න මෙන්න මෙහෙම ශේෂයක් තියෙනවා කියලා. මෙන්න මෙයාගේ පොයින්ට් එක ඔය g හොයලා බලපුවම බිඳුවක් ආවා. එහෙනම් මොකද්ද? මෙන්න මේ පොයින්ට් එක උදාසීන ලක්ෂයක්. මොකක්ද? හරිද? එතකොට ඔයාලට තේරෙනවා උදාසීන ලක්ෂයක් නිකන් මේ තනි ස්කන්ධයකට උදාසීන ලක්ෂයක් තියෙන්න බෑ. හරිද? මේ තනි ස්කන්ධයකට අනන්තයට ගියාම බලය බිඳුවක් එන්නේ. එහෙනම් තනි ස්කන්ධයක් තියෙනවා. එයාවට උදාසීන ලක්ෂ නිර්මාණය වෙන්නේ අනන්තෙම ගියපුවාම. ඇයි r වැඩි වෙලා නැතිලා යනවා. ඇයි r දැන් සමීකරණ අපි g වෙන සමීකරණ උඩට
ලක්ෂාකාර ගෝලාකාර ස්කන්ධයක GM බෙදීම R1 කියන්නේ. එතකොට මේක අනන්ත වුණොත් නේ ඔක බිඳුවක් වෙන්නේ. මේ සමීකරණ 7 නැන්දේ. හරිද? මේක අනන්ත වුණොත් මේක අනන්තෙන් බෙදුවම උත්තරේ බිඳුවයි. එහෙම සීන් එකක් නෙමෙයි ඔය කතන්දරේ කතා කරන්නේ. හරිද? එතකොට උදාසීන ලක්ෂණ නිර්මාණය වෙන්න සාමාන්‍ය අඩුම ස්කන්ධයක්වත් තියෙනවා. හරිද? දැන් දන්නු ස්කන්ධ ඉරලා තියෙන්න පුළුවන් කේස් එකක් නෑ. ස්කන්ධ දෙකක් තිබ්බොත් එහෙම බලන්න උදාසීන ලක්ෂණ නිර්මාණය කොහොමද කියලා. දැන් ස්කන්ධ දෙකක් තියෙනවා. එතකොට දැන් එක එක මේ පැත්තට G ඇති කරනවා අනිත් පැත්තට කරනවා. දැන් මෙහෙම පොයින්ට් එකක් තියෙනවා. අපි ගමු. පාඩ තියෙනවා උදාසීන ලක්ෂණ නිර්මාණය වෙන්න අඩුම ස්කන්ධ දෙකක් තියෙනවා. මෙතන M1 M2 කියලා ස්කන්ධ දෙකක් තියෙනවා. හරිද? මෙතන උදාසීන ලක්ෂණ නිර්මාණය වෙනවා අපි හිතමු. කොහොමද නිර්මාණය වෙන්නේ? මෙයා මෙතන කිලෝග්‍රෑම් එකක් තිබ්බහම බලය 0 කියලා මේ කියන්නේ. උදාසීන ලක්ෂයක් ඇතිලා කියලා කියන්නේ. හරිද? මෙතන හිතනවා කියන්නේ මෙතන තියනවා කියලා හිතන්නකෝ උදාසීන ලක්ෂයක්. හරිද? එතන උදාසීන ලක්ෂයක් තියෙන්නේ කොහොමද? එතන උදාසීන ලක්ෂයක් තියෙන්නේ කොහොමද? මෙතන සම්ප්‍රයුක්ත G එක බිඳුවක් වුණාම. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ ඇති කරන G එකයි G1 එක මෙහාට තියෙනවා. Taman දිහා දාලා ගන්න බලන්න. මෙයා Taman දිහා දාලා ගන්න බලන්න. යන්න G2 එක ඇවිල්ලා ඒ දෙක එකිනෙකට කැපිලා යනවා. විශාලත්වයෙන් සමානව දිශා විරුද්ධ වෙලා. කැපිලා ගියපුවාම සම්ප්‍රයුක්තය බිඳුවයි වෙන්නේ. එහෙනම් සම්ප්‍රයුක්තය කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. හරිද? සම්ප්‍රයුක්ත බිඳුවක් වෙනවා. අන්න උදාසීන ලක්ෂණ නිර්මාණය වෙනවා. අන්න ඒක තමයි උදාසීන ලක්ෂණ නිර්මාණය වෙන්නේ. හරිද? එහෙනම් උදාසීන ලක්ෂණ නිර්මාණය වෙන්න අඩුම ස්කන්ධ දෙකක් තියෙන්න ඕන. හරිද? එතකොට ඒ ස්කන්ධ දෙක අතර හරිද උදාසීන ලක්ෂණ නිර්මාණය වෙන්නේ කොහොමද? එකක් ඇති කරන G එකයි අනිත් ඇති කරන G එකයි දෙපැත්තට සමානව. ස්කන්ධ දෙකක් අතර යනවා මතක ගන්න. තුනක් තිබ්බම ඔකට සංකීර්ණ වෙනවා. හරිද? ඒක දෙකක් තිබ්බම සරලම අවස්ථාව. එතකොට ඒ ස්කන්ධ දෙක අතර ගුරුත්වාකර්ෂණය හොයන්නේ කොහොමද? එක ස්කන්ධ ඇති කරන G එක විශාලත්වය අනිත් ඇති කරන G එක විශාලත්වයට සමාන වෙලා හරිද? ඒ දෙක එකම රේඛාවේ يعني එකම ප්‍රතිවිරුද්ධ සමාන්තරව තිබ්බොත් එහෙම මේ පැත්තට මෙහෙක තියෙනවා අනිත් පැත්තට මේක තියෙනවා. ඒ දෙක කැපිලා යනවා. විශාල සමානත්වයක් මොකද? ඒ දෙක කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා සම්ප්‍රයුක්ත බිඳුවක් කරනවා. අන්න හිතර මොකද වෙන්නේ? අන්න ඒ පොයින්ට් එක. උදාසීන ලක්ෂණ නිර්මාණය වෙනවා. හරි. ඔන්න ඔහොමයි උදාසීන ලක්ෂණ නිර්මාණය වෙන්නේ. හරි. ඒ ස්කන්ධ තුනක් තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඒ තුනේම සම්ප්‍රයුක්ත බිඳුවක් වෙනවා. හතරක් තිබ්බොත් එහෙම ඒ ස්කන්ධ හතරේම ඇති කරන සම්ප්‍රයුක්ත ජීවල සම්ප්‍රයුක්ත බිඳුවක් වෙනවා. ඔන්න ඔය උදාසීන ලක්ෂණ නිර්මාණය වෙන්නේ. හරිද? අපි බලමු මෙයාගේ පොයින්ට් එක උදාසීන ලක්ෂය හොයන්නේ කොහොමද කියලා. හරිද? මෙයාගේ පොයින්ට් එක අපි කොහොමද උදාසීන ලක්ෂය හොයන්නේ? හරි. අපි හිතමු මෙයාගේ ඉඳන් R1 දුරකින් G එකක් R1 දුරකිනුයි මෙයාගේ ඉඳන් R2 දුරකින් තමයි උදාසීන ලක්ෂය තියෙන්නේ. හරිද? ඉස්සරහ බලමු. මෙයා හින්දා මෙයා මත මෙතන හොයමු අපි G1 එක හොයමු. කොච්චරද? M1 ස්කන්ධයක් කොච්චර දුරකින්ද? R1 දුරකින් G M1 බෙදීම R1 වර්ගය. ඡේද තීව්‍රතාව. G2 එක හොයමු අපි. G M2 ස්කන්ධයකින් සිට එයාගේ නම් ඒ ස්කන්ධය නම් R2 දුර. එහෙනම් මොකද වෙන්න ඕනේ? උදාසීන ලක්ෂයක් තියෙනවා නම් ඒ දෙක දෙපැත්තට තියෙන්න ඕනේ. එක සමානව. එහෙනම් මොකද උදාසීන ලක්ෂයක් නම් උලක් නම් මොකද G1 ගේ විශාලත්වය G2 ගේ විශාලත්වයට සමාන වෙනවා. එහෙනම් G1 ගේ විශාලත්වය කියන්නේ කවුද? G M1 R1 වර්ගය G M2 R2 වර්ගය. ඉරිජි කැපෙනවා නෝඩ නම්බර් M1 M2 සමානයි R1 වර්ගය R2 වර්ගය. හරි මේ වන්ද අපු කතන්දරේ එහෙනම් වටනෝක සමීකරණය සමාන කරාට පස්සේ M1 බෙදීම M2 සමානයි R1 වර්ගය බෙදීම R2 වර්ගය ගන්න. ඒකේ තේරුම මොකද්ද මේ? ඔය පොඩ්ඩක් කියවමු නැත්නම් සමීකරණයක් ආවම මේක පොඩ්ඩක් කියවගමු. හරිද? උදාසීන ලක්ෂයක් තියෙන නම් මෙන්න මේ අවස්ථාවට උත්තර කරන්න ඕන. මොකද අවස්ථාවේ බලන්න උඩ වැඩි වෙනවා. අපි දැන් මේ තියෙන භාග මොකක් හරි අනුපාතයක් නේ තියෙන්නේ. එහෙනම් මේ අනුපාතෙම තමයි එහා පැත්තේ එන්නත් ඕන. නේ? මේ අනුපාතෙම එතන නිර්මාණය වෙන්න බෑ. මේ අනුපාතය නිර්මාණය වෙන්න බෑ. එහෙනම් මේ පැත්තේ හිතන්න M1 ස්කන්ධය වැඩි වෙනවා. මේ පැත්තේ මොකද R1 වැඩි වෙනවා. R2 වැඩිලා මේ අනුපාතය නිර්මාණය වෙන්න බෑ. මෙහෙ උඩ වැඩි වෙනවා. මේ අනුපාතය මෙහෙ උඩ වැඩි වෙන්න ඕන. නේ? මෙහෙ අඩු වෙලා මෙහෙ යට එක වැඩි වෙන්න බෑ. හරිද? මේක අඩු වෙනවා. M2 ස්කන්ධය කියන්නේ ස්කන්ධය අඩු නම් M2 කියන එක අඩුයි නම් මේ දුරත් අඩු වෙන්න ඕන. හරිද? ඒ අනුපාතක එහෙමනේ වෙන්න ඕන. එන මෙතන තියෙන භාගය වගේ නම. හරිද? මෙහි දෙකෙන් බෙදීලා එක දෙන්න බෑ. මෙහි දිනනොත් එක්ක දෙක බෙදීම හතර ඒ වගේ එකක්. හරිද? ඒ කියන්නේ මෙහි උඩ අඩුයි කියන්නේ මේක R1 අඩුයි. අය මොකක්ද ඒක තේරුම?
උදාසීන ලක්ෂය මොකද වෙන්නේ? කුඩා ස්කන්ධය ළඟ තමයි තියෙන්නේ. ස්කන්ධය කුඩායි නම් උට ළඟයි. මේ ස්කන්ධය අඩුයි නම් දුරත් අඩුයි. ස්කන්ධය වැඩි නම් දුරත් වැඩි. ඒ නිසා උදාසීන ලක්ෂය පිළිටන්නේ ස්කන්ධයක අතරමැද්දේ කොහෙද තැනක ස්කන්ධ අතර උදාසීන ලක්ෂය පිළිටන්නේ ඒ දෙක අතරමැද්දේ කොහෙද තැනක කුඩා ස්කන්ධ ළඟ වෙන්නේ. හරි. අපි ඒක පැහැදිලි කරමු. අතරමැද්ද කියන තන්දරේ මම ඔයාලට කියලා දෙන්නම්. මේ හරිය වගේ තියෙන්න බෑ උදාසීන ලක්ෂය. මේ වන්න. එළියෙන් තියෙන්න බෑ උදාසීන ලක්ෂය. හේතුව තමයි ඔයද මේ පැත්ත තිබ්බ කියලා. එතකොට M2 බලන්නේ කොහටද? මෙතන කිලෝග්‍රෑම් එකක් ගාලා තිබ්බොත් එහෙම හරිද? M2 බලන්නේ කොහටද? මෙයාලද ගන්න. එහෙනම් G2 තියෙන මේ පැත්තට. මෙයා බලන්නේ කොහටද? Taman කියලා දින්නන්නේ. එහෙනම් ඒකේ G1 තියෙන මෙහාට. ඒක කොයිලාවත් මේ දෙක අපිට කියලා බිඳුවක් ඉන්න බෑ. එහෙනම් මේ උදාසීන ලක්ෂයක් තියෙන්න බෑ. ඇයි දෙකම එක පැත්තනේ තියෙන්නේ. මේ පැත්තෙන් තැනුත් ඔක තමයි වෙන්නේ. එහෙනම් අතර පැත්ත තමයි තියෙන්න ඕනේ. හරිද? ඇයි පොඩි කාට ලඟ වෙන්න ඕනේ කිව්වේ? මේ බලන්න. දැන් මේ දෙක සමාන වෙන්න බෑ. මේ මම තර්කයෙන් ආපු එක සමීකරණයෙන් ආපු එක තර්කයෙන් පැහැදිලි කරනවා. සමීකරණයෙන් ආපු එක තර්කයෙන් පැහැදිලි කරනවා. ෆිසික්ස් කියන සමීකරණ තරක් නෙමෙයි. මේ බලන්න. හරිම ලේසි දෙයක් තියෙන්නේ. හරිද? දැන් මේ දෙක සමාන වෙන්න බෑ. G1 විශාලත්වය G2 විශාලත්වය සමාන වෙනවා. උදාසීන ලක්ෂයක් නම් මේ දෙක සමාන වෙන්න බෑ. එතකොට ස්කන්ධය අඩුයි නම් හරිද? මේ අගේ අඩු වෙන්න බලනවානේ. එහෙනම් මේක වැඩි කරගන්න එපා. යට මොකද ගන්න ඕනේ? අඩු කර යට අඩු වෙන්න ඕනේ. යට අඩු වුණොත් මේක වැඩි වෙන්නේ. හරය මෙයා හරය යට තියෙන්නේ. හරිද? ලවයේ උඩට තියෙන්නේ. එතකොට හරය අඩු වුණොත් තමයි යට අඩු වුණොත් තමයි මෙයාගේ වැඩි වෙන්නේ. දැන් ස්කන්ධය අඩු වෙද්දී මේ G1 එක අඩු වෙන්න බලන්න. එහෙම බෑ. මෙයාට සමාන වෙන්න බෑ. නේ? මෙයාට සමාන වෙන්න නම් මෙයා මොකද කරන්නේ එතකොට? මෙයා අඩු කර ගන්න ඕනේ. ඇයි යට අඩු වුණොත් තමයි මේක වැඩි වෙන්නේ. එතන M2 ලොකු එකක් කියනවා. එහෙනම් මොකද වෙන්නේ? M2 ලොකු වෙද්දී G2 වැඩි වෙන්න බලන්න. හැබැයි මෙයාට සමාන කරගන්න ඕන. එයාට සමාන කරන්න මොකද වෙන්නේ? යට සිද්ධ වෙනවා. යට වැඩි කරගන්න සිද්ධ වෙනවා. වැඩි කරලා මේක ආය අඩු වෙනවනේ. එහෙනම් බැලන්ස් කරලා දෙක සමාන වෙනවා. නෝකයි තරකේ. එහෙනම් දෙපැත්ත තියෙන්න බෑ කොහොමද? හේතුව මොකක්ද? දෙපැත්ත තිබ්බොත් එහෙනම් G දෙකම තියෙන එක පැත්තට. ඒ නිසා එහෙම වෙන්න බෑ. එහෙනම් තියෙන්නේ අතරමැද්දේ. හරිද? ඒකත් මොකද වෙන්නේ? කුඩා එක ළඟයි. හේතුව මොකද්ද? ස්කන්ධේ කුඩායි කියන්නේ G අඩු වෙන්න බලනවා. ඒක බැලන්ස් කරන්න දුර අඩු වෙලා G වැඩි කර ගන්නවා. ඔන්න ඔතන තමයි. හරිද? අපි ඔන්න ඔහමයි උදාසීන ලක්ෂයක් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මම මේ පොයින්ට් එක කරලාම ඉවර කරන්නම් ඔයාලට. හරිද? හරි. ඊළඟ තියරි වල ඕනේ වෙන. මම තියරි ටික වල ලස්සන හදන්නේ. උදාසීන ලක්ෂ තියරි එක හරියි. හරිද? ඊට පස්සේ මිනිස්සෙක්ගේ බර කියලා කියන්නේ. මිනිස්සෙක්ගේ බර කියලා කියන්නේ. උදාහරණ දෙන්න මිනිස්සෙක් බර කියලා කියන්නේ. මෙන්න දෙනවා පෘථිවිය කියන එක. හරි මේ තමයි පෘථිවිය. උදාහරණ පෘථිවියට m0 හරි. එහෙනම් පෘථිවිය හරි. මිනිස්සෙක්ගේ බර කියලා කියන්නේ හරිද? ඔයගොල්ලෝ සිම්බල් m කියලා මිනිස්සෙක්ගේ ස්කන්ධය. අන්න මේ පෘථිවිය විසින් මිනිස්සයා ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයට පෘථිවිය විසින් මිනිස්සයා ඇති කරන ගුරුත්වාකර්ෂණ බලයට තමයි අපි මොකක්ද කියන්නේ? මේ මිනිස්සයාගේ බර කියලා කියන්නේ. ගුරුත්වාකර්ෂණ බලයට තමයි. ඒතර ඔයාලට සාමාන්‍ය දිනෙම අපි බලය හොයන්නේ. m0 ස්කන්ධයක ඉඳන් r දුරකින් බලය හොයන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට දෙනවා අපේ සමීකරණ මොකද්ද? f පතාවක් g වෙනස් වෙන්නේ නැහැ. m0 පෘථිවි ස්කන්ධය මනුස්සයාගේ ස්කන්ධයේදී මොකද්ද? r වර්ගය. එහෙනම් මනුස්සයා r කියන්නේ මොකද්ද? පෘථිවියේ කේන්ද්‍රමන දුරනේ. හරිද? එතකොට මනුස්සයා ඇතර යන්නේ නැහැ මොකද වෙන්නේ? r වැඩි වෙනවා. r වැඩි වෙනවා. මෙයාගේ බලය අඩු වෙනවා. බලය අඩු වෙනවා කියලා කියන්නේ බලය කියන්නේ බරනේ. නම් බර අඩු වෙනවා. අපි ගණන් වල බලමු කොහොමද බර හොයන්නේ කියලා. නිසා අවබෝධ කරගන්න ඕනේ මොකද්ද? මනුස්සයෙක්ගේ බර කියලා කියන්නේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨය විසින් පෘථිවිය මත බර කියලා කියන්නේ පෘථිවිය විසින් මනුස්සයන්ට තියෙන ගුරුත්වාකර්ෂණ බලය. ඒතර ඒක මනුස්සයා ඇතර යන්නේ නැහැ මේ බලය. දුර වැඩි වෙද්දි මනුස්සයා ඇතරමක් කියන දුර වැඩි වෙනවනේ. බලය අඩු වෙන්න බලන්න. හරි. ඒතර බර අඩු වෙනවා. ඒ වගේම මෙහෙම ඕනෙත් නැහැ. ඔයා G දන්නවනේ. හරි. බර හොයන්න පුළුවන්. එහෙනම් මොකද්ද හොයන්නේ? ඔයා G දන්නවා. මේ පොයින්ට් එකේ G දන්නවා කියලා. අපිට ගාන කියනවා මනුස්සයා මෙතන ඉඳි බර හොයන්න කියලා. මෙතන G අපිට දෙනවා. එහෙනම් G කියන්නේ මොකද්ද? කිලෝග්‍රෑම් එකක් මත බලය. මනුස්සයාගේ ස්කන්ධේ m නම් එතන යන හිට ගත්තාම මොකද බලය කොච්චරද? mg. ඔකෙන් ඔයාලට බර හොයන්න පුළුවන්. මේකෙන් හොයන්න පුළුවන්. හරි. මම ඔයාලට පැහැදිලි කිරීම වලම කිව්වා පෘථුවිය සහ පෘථුවිය ගණන් වලදී පෘථුවිය ග්‍රහලෝක වය ගණන් වල පෘථුවිය ඉර වය ගණන් වල අපිට මෙන්න මේ සමීකරණ බලමු වෙනවා කියලා. ඒක ආර ඒ මම මේ කිව්වනේ මේ සමීකරණ දාන්න පුළුවන්
ගෝලාකාර ලක්ෂ්‍යය විතරයි කියලා. ඒක පෘථිවිය කියන ලක්ෂ්‍ය එකක් නෙමෙයිනේ. හරිද? පෘථිවිය කියන ලක්ෂ්‍යයක් නෙමෙයි. මේ වුණාට අපි පෘථිවියේ ශේෂ්ත්‍රයට මේ සමීකරණ වළංගුයි කියලා අපි කිව්වා. හරිද? ඒ කියන එක ඔයාලට පළවෙනි වීඩියෝ බලන්න පුළුවන්. හරිද? එහෙනම් පෘථිවියේ බර කියන සීන් එකත් හරි. හරි. ඊට පස්සේ පෘථිවියේ ඇති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය වෙනම අපි කතා කරනවා. පෘථිවිය විසින් ඇති කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය පොඩ්ඩක් වෙනස් වෙනවා. පෘථිවිය ආශ්චර්යය එළිය නම් කියත්තේ නැහැ. පෘථිවිය විසින් ඇති කරන ශේෂ්ත්‍රය පොඩ්ඩක් ඇතුළට යද්දි වෙනස් වෙනවා. මම පස්සේ ඊළඟ වීඩියෝ එකේ කියන්නම්. හරිද? අපි බලමු ඊළඟ කතන්දරේ විශාල දැන් අපි දන්නවා නිව්ටන් තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? නිව්ටන් තිබ්බ ප්‍රධාන ප්‍රශ්නය මොකද්ද? එයා ඇපල් ගහයට ඉඳන් ඉඳි ඇපල් ගෙඩිය වටුණාට හරිද? එයා තිබ්බ ප්‍රශ්නය මොකද්ද? ඇපල් ගෙඩිය පොළොව දිහාට වටුණා. හැබැයි මොකද උනේ? අර උඩ තිබ්බ ග්‍රහලෝක හඳ වගේ දෙයක් මොකද වෙන්නේ? හඳ ඉර වගේ දේවල් පෘථිවියට එන්නේ නැහැ. එහෙනම් ඒවට එන්න එපා. හරිද? ඇපල් ගෙඩිය පෘථිවියට වටුණා නම් අර වටෙන්න එපා. ඒ වටුන්නේ නැහැ. එහෙනම් එයා ඒ ප්‍රශ්නේ දැන් ඔන්න ඉස්සුවා මොකද්ද? ඇපල් ගෙඩියට ප්‍රශ්නේ ඉස්සුවා. හරිනේ. ඇපල් ගෙඩිය වටුනේ පෘථිවිය විසින් ඇයි මේක වැටෙන පල්ලෙහාට මම මේක අතරියොත් වැටෙන්නේ නැහැ මන් දිහාට පල්ලෙහාට වැටෙන්නේ නැහැ මෙයා මත පෘථිවිය විසින් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරනවා ඒ නිසා වැටෙනවා දැන් මම ඒක හොයන්න විදිහ හොයාගත්තා හරිද ඒකේ අඩිය හොයන්නේ කොහොමද විශාලත්වය හොයන්නේ කොහොමද දිශාව හොයන්නේ හැමදේම මම කියලා දුන්නා හරිද දැන් අපි කතා කරන්නේ අලුත් concept එකක් ඇයි ඒක අටුනට උඩ තියෙන හඳ වගේ දෙයක් නැත්නම් චන්ද්‍රිකාවක් වගේ දෙයක් වැටෙන්නේ නැති පෘථිවියට ඒක පැහැදිලි කරන්න මෙන්න මෙහිමයි මොකක් හරි m ස්කන්ධයක් වට අපි ගමු එතකොට m කියලා ස්කන්ධයක් තියෙනවා අපි බලමු එයා වටා කොහොමද කුඩා ස්කන්ධ කැරක් කරගෙන තියෙන්නේ හරිද පෘථිවිය වටා හඳ කරගෙන කොහොමද නැත්නම් පෘථිවිය ඉර වටා කරගෙන කොහොමද බලයක් නැ වැටෙන්න බෑ වැටෙන්න නැතුව එයා කරගෙනවා ඔය දන්නා මොකද්ද ඒ කරකිය සිද්ධ වෙන්නේ කොහොමද මේ බලන්න අර වගේම මේ බලන්න අර වගේම මේ කැපිටල් M ස්කන්ධය විසින් මේ පොඩි එකා මත මෙහාට බලයක් ඇති කරනවා මේක පෘථිවිය කියලා දාන්නකො මේක හඳ කියලා දාන්නකො එතකොට මේ පෘථිවිය හඳව මෙහාට අදින්න try කරනවා හැබැයි හඳ පෘථිවියට කරකිනකො අන්නේ කරකීම නිසා උට පුළුවන් මොකක් කරගන්නද රැඳිලා ඉන්න මේ කක්ෂය වට ඇයි අපි දන්නා වෘත්තචලතක යද්දී පරිසම කේන්ද්‍ර දිහා බලයක් තියෙන හරි දන්නකො අයි මොකක් කර එකක් නූලෙන් ගැට ගහලා කරකවනවා එතකොට මොකද වෙන්නේ නූල විසින් බලයක් තිබ්බත් එයා රොමේ කරකිනවා නූලේ විසින් හරිද ඒ නූල විසින් අදිනවනේ කේන්ද්‍රය දිහාට හැබැයි එහෙම කියලා මේක එන්නේ නැහැ හරිද අපි මොකක් කර එක නූල ගැට ගහලා අපි කරකෙවුවොත් එහෙම හරිද නූල විසින් බලයක් නැද්ද මේ කේන්ද්‍ර දිහාට තියෙනවා හැබැයි එහෙම කියලා එක එන්නේ නැහැ එයා රොම කර තියෙනවා හරිද එහෙනම් මේවා මේ පෘථිවිය විසින් එයා මත බලයක් ඇති කරනවා හඳ බලයක් ඇති කරාට එයා පෘථිවිය දිහාට එන්නේ නැහැ එයා රොම කර තියෙනවා හේතුව රොම කරගෙන බලයක් අවශ්‍යයි ඒ බලයෙන් එයා කරන්නේ රොම කරගෙන හරිද එහෙනම් මේ බලය තමයි මොකද්ද මේ පෘථිවිය විසින් කරපු ගුරුත්වාකර්ෂණ බලය. ආයෙ මෙහෙම බර මාක් කරන්න ඕනේ නැහැ. ඒ වැරදි. ඇයි? ඒ බර තමයි මාක් කරලා තියෙන්නේ. මේ සිම්පල් m ස්කන්ධයේ බර. හරිද? මේ පෘථිවිය කියලා දාන්නකො. මේ හඳ කියලා දාන්නකො. එහෙනම් මේ පෘථිවිය විසින් සිම්පල් m ස්කන්ධය වල තියෙන බල තමයි මේ බර තමයි මේ මාක් කරලා තියෙන්නේ. එයි මං කිව්වේ බර කියලා කියන්නේ මොකද වස්තුවක? පෘථිවිය තියෙන ගුරුත්වාකර්ෂණ බලය. හරිද? එතකොට අමුතුවෙන් බලවල් එහෙම මාක් කරන්න දෙයක් නැහැ. මේවා තියෙන කෙලිම ගුරුත්වාකර්ෂණ බලය. දැන් බලය වෙන්නේ හරිද? හරි අපි ඒක හොයමු ඉස්සරහම. ගුරුත්වාකර්ෂණ බලය වල දාමුකෝ. ගුරුත්වාකර්ෂණ බලය වල දාමුකෝ. කොහොමද එන්නේ? මම නිකන් හොයලා දාන්නම් මේ. කැපිටල් M ස්කන්ධයක ඉඳන් R දුරකින් තියෙනවා. කැපිටල් M ස්කන්ධයක ඉඳන් R දුරකින් තියෙනවා. හරිද? කැපිටල් M ස්කන්ධයක ඉඳන් R දුරකින් තියෙනවා. සිම්පල් M ස්කන්ධය මොකද්ද? කැපිටල් M සිම්පල් M බෙදී මොකද්ද? R වර්ග. M1 M2 දී R වර්ගය. නියතය මොකක්ද? G. අපරායි. ස්කන්ධය අතර බලය හොයන්නේ කොහොමද? M1 M2 ස්කන්ධ එකක් R දුරකින් තියලා තියෙද්දී බලය හොයන්නේ මේ M1 M2 බෙදීම R වර්ගය G. නම් මේ ඒ concept එක පාවිච්චි කරලා තියෙනවා. හරිද? එහෙනම් කැපිටල් M ස්කන්ධයක් තියෙනවා සිම්පල් M ස්කන්ධයක් තියෙනවා. ඒ අතර බලය. ස්කන්ධයේ ගුණිතය දුරේ වර්ගය G. හරිද? එතකොට අපි දන්නවා වෘත්තත් කරනවා අපි කරන්නේ මොකද්ද? කේන්ද්‍ර දිහාට දාන්න මම නිකන් බලය හොයලා තියෙන්නේ. ඒක පස්සට කතා කරමු. දාමු අපි කේන්ද්‍ර දිහාට x සමානයි ma. හරිද? කේන්ද්‍ර දිහාට දානවා මොකද්ද? x. අපි මේක පාවිච්චි කරන්නේ විශාල ස්කන්ධයක් වටා කුඩා ස්කන්ධ චලිත කතා කරන්නේ මේ විදිහට. වෘත්තත් දෙන්නේ. අපි දානවා කේන්ද්‍ර දිහාට x සමානයි ma. එහෙනම් කේන්ද්‍ර දිහාට එකම බලය මොකද්ද? මේ ගුරුත්වාකර්ෂණ බලය විතරයි. එහෙනම් x ගුරුත්වාකර්ෂණ එහෙනම් ස්කන්ධයගේ සිම්පල් m a වෘත්ත චලිතේ පාඩම මොන වෙනවා? වෘත්ත චලිතේ කියද්දී කේන්ද්‍ර දිහාට තියෙන තරණ අපි මොකද්ද? කේන්ද්‍ර ප්‍රසාරේ තරණය මම වෙත දන්නවා.
අන්තර නැත්තම් කඩන්න. කේන් අපසාරින් තොරණේ. හරිද? අපි AR කියලා කියනවා. කේන් අපසාරි තොරණ. නමර කේන් අපසාරි තොරණ හොයන්න පුළුවන් මොකද්ද? ඉස්සරහම V ඔමෙගා. හරිද? V කියන්නේ මොකද්ද? යාගේ ස්පර්ශීය ප්‍රවේගය. ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය. ඒ සමාන කියලා දානවා මොකද්ද? ඔමෙගාට එහෙනම් v දානවා මොකද? v සමාන අපි දන්නේ r ඔමෙගා කියලා. එහෙනම් v දානවා r ඔමෙගා. එහෙනම් මොකද්ද? r ඔමෙගා ඔමෙගා. එහෙනම් අපිට මොකද? r ඔමෙගා වර්ගය. මෙන්න එක සමීකරණ. මෙන්න ar දෙවෙනි සමීකරණය. අයවල යූස් කරන්න බලමු මොකද්ද? v ට කියලා දානවා මොකද්ද? v ට දානවා r ඔමෙගා. අර දාන්න ඔමෙගාටත්. ඒ v සමානයි r ඔමෙගා නම් හරිද? ඔමෙගා සමානයි මොකද්ද? v බෙදීම r. ආ කියලා දාන්න. ඊට v දාලා දැම්ම එහෙනම් මොකද්ද? v වර්ගය බෙදීම r. අපි නැත්තම් වෘත්ත දෙපාරම බලනවා. හරිද? v වර්ගය බෙදීම r. එහෙනම් අර සෙට් කරා මොකද්ද? මම දාන්න ඔමෙගා තියෙන්නේ දාන්න. එහෙනම් r ඔමෙගා වර්ගය. හරි. ඔන්න. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ බලයට මට මේක කියලා දාන්න පුළුවන්. ඒ ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකද්ද? m1 m2 ස්කන්ධ දෙක අතර තියෙන බලය. එහෙනම් ස්කන්ධයේ ගුණිතයට දුරේ වර්ගයට g ට සමානයි. එහෙනම් m කැපෙනවා. එතන මොකද්ද? gm r වර්ගය සමානයි ඔමෙගා වර්ගය. හරි. මම හිතනවා අවබෝධ වෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ අපි දන්නවා මට ඔමෙගා ලියන්න පුළුවන්. හරිද? මම ඔක් ප්‍රින්ට් කරන්නේ නැහැ පොඩ්ඩක් ළමයි නෙවෙයි. ඒවත් නැත්නම් මට පොඩ්ඩක් පොත්පතේ පොඩ්ඩක් බලන්න වෙනවා මට. හරිද? එතකොට ඔමෙගා සීන් එක ලියන්න පුළුවන් කොහොමද? අපි ආවර්ත කාල සංඛ්‍යාත් පාවිච්චි කරලා යනවාද? ඔමෙගා සමානයි 2π බෙදීම t. එහෙම නැත්නම් ඊට පස්සේ මොකද්ද? ඔමෙගා සමානයි 2πf. හරි. අපි දමු සංඛ්‍යාතේ හොයන්න කියන ගාන. එහෙනම් මොකද ගන්න ඕනේ? ඔමෙගා කියලා දානවා මොකද? 2πf. ගාන කියනවා ආවර්ත කාලය හොයන්න කියලා. එහෙනම් මොකද ගන්නෙ? ඔමෙගාට යනවා 2π බෙදීම t. හරි ලේසි. ගානක ස්පර්ශීය ප්‍රවේගය හොයන්න කියනවා. ආගන්නකො. ඔන්න තියෙනවා විශාල ස්කන්ධ. අචල m ස්කන්ධයක් තියෙනවා. ඒ m ස්කන්ධයට සිම්පල් m ස්කන්ධ කරගෙනම පෘථිවිය හඳාම වෙන්න ඕනේ නැහැ. හරිද? මොකක් හරි. මෙයා වටා මෙයා කරගෙනවා. හරිද? එහෙනම් අපේ ටෙක්නික මොකද්ද? දානවා කේන්ද්‍ර දිහාට f සමානයි m. ඒතර බලය වෙන්නේ මොකද්ද? f වල බලය වෙන්නේ කවුද? ගුරුත්වාකර්ෂණ බලය. ඒකට ලියන්න පුළුවන් කොහොමද? ස්කන්ධයේ ගුණිතය r වර්ගය. හරිද? ඊට පස්සේ දානවා m නේ ස්කන්ධයේ m. හරි. ත්වරණය කියන අපසාරය ත්වරණය. මේන සමීකරණ සෙට් එක. ගාන වලට හොයන්න කියන්නේ ස්පර්ශීය ප්‍රවේගය නම් මෙයා දාන කියන අපසාරය ත්වරණයට. හරිද? ගාන හොයන්න කියන්නේ ස්පර්ශීය ත්වරණය නම් ස්පර්ශීය ප්‍රවේගය නම් මෙයා දාන කියන අපසාරය ත්වරණයට. ගාන හොයන්න කියන්නේ ස්පර්ශීය කෝණීය ප්‍රවේගය නම් දාන්න මේක. හරි? ගාන හොයන්න කියන්නේ සංඛ්‍යාතය නම් මේක දාලා ඔමකට දාන්න මේක. ගාන හොයන්න කියන්නේ ආවර්ත කාලය නම් හරිද? ඔමකට දාන්න මේක. ඔච්චරයි. හරි. එහෙනම් මම ගන්නම්ම. කරන්දරේ දෙන්න දාගමු. හරි. එහෙනම් අපිට මොකද්ද? මේක මම දැන් කියන්න. gm බෙදීම r වර්ගය සමානයි ඔමෙගා වර්ගය. හරිද? ඊට පස්සේ gm r වර්ගය ඔමෙගාට මම දානවා මොකද්ද? ඔමෙගා කියන්නේ කවුද? 2π බෙදීම t. එහෙනම් මේක හරි. අසල මෙතන r එකක් තියෙනවා. මේ r එක දිගට යන්න බෑ. m එක කැපලා ගියේ. එහෙනම් r ඔමෙගා වර්ගය. හරි. එහෙනම් මට ගන්න බලන්න. මේක මෙහාට දාන්න. මේක මෙහාට දැම්මම මට ගන්න මොකද්ද? මේ පැත්තෙන් r ඝනයක් දෙනවා. හරිද? මේ පැත්තෙන් දෙනවා r ඝනයක්. මේක මෙහාට දාන්න. t වර්ගය යනවා. එහෙනම් t වර්ගය. එහෙනම් මට දැනෙනවා අනිත් ඔක්කොම නියතනේ. එහෙනම් මට ගන්න මොකද්ද? ආවර්ත කාලයේ වර්ගය එයා කක්ෂයේ කරන අරය තියෙනවා. අපි කියනවා කක්ෂයේ අරය කියලා. කක්ෂයේ අරයට අරේ ඝණයට අනුලෝම සමානුපාතිකයි. හරිද? මම දැනවට තේරෙන්නේ නැති කියන්නේ. හරි අපි ඔහොමයි ආවර්ත කාලයේ සහ කක්ෂය අතර සම්බන්ධයක් ගන්න. හරිද? කක්ෂය අතර සම්බන්ධයක් ගන්න. මම දැනව තේරෙන්නේ නැති කියන්නේ. හරි. එතන ඔක්කොම නියතනේ. gm මේක ඔක්කොම නියත. මේක r එක මෙහාට දාන්න, r ගාණ යනවා. මේක මෙහාට දාන්න t වර්ගය වෙනවා. අවශ්‍ය නෝට් එක දාන්න. හරි. ගණන් වලත් ඇවිල්ලා තියෙනවා පාස් පේපර්ස් වල ආවර්ත කාලයේ වර්ගය r ගණයට අනුසම්පාතිකව පෙන්වන්න කියලා ඇවිල්ලා තියෙනවා. හරිද? ඒතකොට මේක අවබෝධයක් තියෙන්න ඕන කොහොමද ඔප්පු කරගත්තේ කියලා. ලේසිනේ කේන්ද්‍ර දිහාට f සමානයි මේ දෙන්නේ. ගාණේ කියනවා නම් ප්‍රවේගය හොයන්න කියලා අර වගේ කේන්ද්‍ර අපසාරය තුනට දාන්න
ප්‍රවේගින් සමීකරණය. ඔමෙගා හොයන්න කියනවනම් දාන්න ඔමෙගින් සමීකරණය. ඊට පස්සේ ආවර්ත කාල නම් හොයන්නේ ඔමෙගාට දාන්න 25t එක දාන්න. සංඛ්‍යාත හොයන්න තියෙනවා ඔමෙගාට දාන්න 25f. ඔච්චර වෘත්තයෙන් කරත් ඕකනේ. හරිද? පොඩි දෙයක් තියෙනවා. හරිද? හරි. අපි එක්සැම්පල් එක බලමුකෝ. හරි. ගාණ කියනවා මට ස්පර්ශීය ප්‍රවේග හොයන්න කියලා. හරිද? ගාණ කියනවා ස්පර්ශීය ප්‍රවේග හොයන්න. හරි. අපි දාමු x සමාන m. එවා මම දානවා x සමාන m. කේන්ද්‍ර දිහාට මම දානවා මොකද්ද? f සමානයි m. මම සපෝට් එකක් ඕන. මෙයාට දානවා x සමානයි m කේන්ද්‍ර දිහාට. හරි. එයාට කේන්ද්‍ර දිහාට තියෙන බලය මොකද්ද? කේන්ද්‍රාපසාරී බලය වෙන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය. කේන්ද්‍රාපසාරී බලය සපයන ගුරුත්වාකර්ෂණ බලය වෙන්නේ. එහෙනම් අපි දාන්නේ මොකද්ද? කේන්ද්‍ර දිහාට තියෙන බලය එකම බලය මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය. එහෙනම් මොකද්ද? g ස්කන්ධයේ ගුණිතය දුරේ වර්ගය. m දැන් මට හොයන්න කියන මොකද්ද? ස්පර්ශීය ප්‍රවේගය නම දාන්න මොකද්ද? ස්පර්ශීය ප්‍රවේගයෙන් සමයෙන් තොරණයට දාන්න ඕන. නම් කේන්ද්‍රාපසාරී තොරණයට ඉන්න සමයෙන් මොකද්ද? p වර්ග බෙදීම මොන ආයිලියන ar සමීකරණ ටික මොකද්ද? එක්ක b ඔමෙගා නැත්තම් r ඔමෙගා වර්ගය නැත්තම් b වර්ග බෙදීම r. ඊට පස්සේ සංඛ්‍යාතරය ආකාරය ගන්න ඕන. අපි ඔමෙගාට දානවා මොකද්ද? එක්ක 25f නැත්නම් ඔමෙගාට දානවා මොකද්ද? 25 බෙදීම t. සරල සීනක් තියෙනවා. හරි සුළු කරමු අපි. මේකට මේක වෙනවා r1 වෙනවා. එන මට එනවා මොකද්ද? ස්පර්ශීය ප්‍රවේගය සමානයි gm බෙදීම r ගේ මූලය. එහෙනම් ඔන්න ස්පර්ශීය ප්‍රවේගී සමීකරණය. එක බාර දාන්න බෑ උත්පල ගන්න ඕන. හරිද මේ? කැපිටල් M ස්කන්ධයක ඉඳන් කියවන්නේ මේ කැපිටල් M ස්කන්ධයක ඉඳන් r දුරකින් කරගෙන එකක ස්පර්ශීය ප්‍රවේගය. යාගේ ස්පර්ශය ඔස්සේ තියෙන ප්‍රවේගය. ධන ස්පර්ශීය ප්‍රවේගය යන ස්පර්ශය ඔස්සේ තියෙන ප්‍රවේගය සමානයි මොකද්ද? gm බෙදීම r ගේ වර්ගමූලය. හරිද? ඒ කියන්නේ ආ කක්ෂයේ ඇතට යන්න එයා කාගෙන ප්‍රවේගය අඩු වෙනවා. ස්පර්ශීය ප්‍රවේග විශාලත්වය අඩු වෙනවා. ඇතට යන්න ප්‍රවේගයේ විශාලත්වය අඩු වෙන්න පටන් ගන්නවා. ඇයි මේ? ඇතට යන්න g තරක් ගන්න එහෙම හරිද? හරියට තරක් ගන්නවා. g වෙනස් වෙන්නේ නැහැ. g කියන්නේ සරත නීතියක්නේ. m කියන්නේ මේ මුගේ ස්කන්ධය ඒක කපලා අයින් වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් නියතයක්. එහෙනම් ඇතට යන්න r වැඩි වෙද්දී v අඩු වෙනවා. හරිද? මම අවබෝධ වෙන්නේ නැති කියලා. හරිද? හරි. ඔය ගත්තේ අපි ගුරුත්වාකර්ෂණ බලය හැදුවේ සමීකරණ දාන F සමානයි G m1 m2 වෙදී මාරවලි දාලා. හරි. හිතන්නකෝ ගානක අර මෙහෙම කියනවා. හරිද? ආගන්න. ගානක මේ බලය මට හොයන්න මෙයාගේ ස්කන්ධ එහෙම දෙන්නේ නැහැ. මට දෙනවා මෙතන ශේෂ තීව්‍රතාවය දෙනවා මට. හරිද? ගානක මට G දෙනවා. අර වගේමයි හරිද? එතන ගානක මට G දෙනවා. මෙන්න මේ පොයින්ට් එකේ G මෙච්චර කෙනවට දෙනවා. මට කියන ප්‍රවේගය ගන්න. කොහොමද බලන්න. එතකොට බලය මෙයා දෙන්නේ නැහැ මට. මට මෙයා දෙන්නේ නැහැ. හරිද? මෙයා දෙන්න නැතුව මට දෙන G දෙනවා. එතකොට මට බලය හොයන්න මොකද දෙන්නේ? මෙයා දාන්න බෑනේ. ඒ මුගී ස්කන්ධ දන්නේ නැහැනේ. හැබැයි මම G දන්නවනේ. G කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලයනේ. එහෙනම් මෙයා තියෙන m ස්කන්ධනේ. එහෙනම් මට මේ බලය ලියන්න මොකද? mg සංකීර්ණ දේවල් නෙමෙයි. ගානට ගැලපෙන්න අපි අපේ සීන් එක දානවා. හරිද? ගානේ ගුරුත්වාකර්ෂණ බලය හොයාගන්න පුළුවන් නම් ස්කන්ධ එක දීලා දුර දීලා හොයාගන්න. දුරවල් මුකුත් දෙන්නේ නැහැ. හරිද? දුරවල් මුකුත් දෙන්නේ නැහැ. හරිද? අද දුර දෙනවා කියලා. අර දුර දෙනවා. මේ ස්කන්ධ මුකුත් දෙන්නේ නැහැ. මේ ස්කන්ධ එහෙම දෙන්නේ නැහැ. එතකොට හැබැයි ශේෂ තීව්‍රතාවය වලට දෙනවා. මෙතන ශේෂ තීව්‍රතාවය දෙනවා මේක ASCII. එහෙනම් වාට මේ පොයින්ට් එකේ බලය හොයන්න මෙයාගේ ස්කන්ධේ වැඩක් නැහැ. මෙතන සිම්පල් m ස්කන්ධයක් ගාව තිබ්බාම එහෙනම් මොකද වෙන්නේ? mg කියලා බලයක් ඇති වෙනවා. ඇයි? g කියන්නේ කිලෝග්‍රෑම් එකක් මත බලය. නම් m ස්කන්ධ බලය mg. නම් m v වර්ගය වෙදීම r. කැපෙනවා. මොනවද? gr සමානයි v. මම කලින් ආපු සමීකරණ ලියන්න. මම කලින් ආවද විදිහට. ඔයාලට ප්‍රශ්න කියන්න පුළුවන්. බලන්න. b සමානයි g කැපිටල් M බෙදීම r ගේ මූලය. හරිද? දැන් ආවේ දැන් මම අර කලින් තරක් කරනවා නෙමෙයි. r වැඩි වෙද්දී මේක අඩු වෙන්න බෑ. කක්ෂය අරගෙන යන්න මෙයා අඩු වෙනවා කියලා මම තරක් කරා. දැන් මේ සමීකරණ දිහා බලපුවාම මොකද වෙනවද නිකන් පේන්න පුළුවන් මෙහෙමද? r වැඩි වෙද්දී v වැඩි වෙන්න බෑ කියලා. දෙකකින් උත්තර දෙයක් එන්න බෑනේ. එකම සිද්ධිය නම් හරිද? උත්තර දෙකකින් දෙයක් එන්න බෑනේ. ඒතර මොකක්ද සමීකරණේ වැරද්දක් තියෙනවා. හරිද? නෑ සමීකරණ දෙකම හරි. තර්කේ තමයි වැරදි. තර්ක කරන්නේ තමයි වැරදි. මං කිව්වේ නිකන් තර්ක උඩින් තර්ක කරන්න පුරුදු වෙන්න එපා. මේක දැක්කම මං r වැඩි වෙනවා. අපි එහෙම තර්ක කරන්න බෑ අපිට. හරිද? තව උන් ඉන්නවනේ. බලන්න උන්ට මොකද වෙන්නේ කියලා. හරිද? එහෙනම් ඈතට යන්න මොකද වෙන්නේ? හරි r වැඩි වුණාට
ඌ ඈතට මම කතා කරේ ප්‍රස්තාවර G අඩු වෙනවනේ. හරි මුලින් ඈතට යන G අඩු වෙනවා. වා මේ පොයින්ට් එකට මේ සමීකරණ හරිනවා ඊළඟ පොයින්ට් එකේදී වෙන G එකක් තියෙනවා. සමීකරණේ හරි වෙන G එකක් තියෙනවා. එතකොට මෙයා විතරක් දිහා බලවට කියන්න බෑ. මෙයා වැඩි වෙද්දි මෙයා වැඩි වෙනවා කියලා. ඇයි? මූ අඩු වෙනවනේ මෙයා වැඩි වෙද්දි. එතකොට මේ දෙන්නගේම ප්‍රතිඵල විදිහට V අඩු වෙලා තියෙන්නේ. ඒක මේකෙන් පැහැදිලි වෙනවා. මේකේ හරිනේ. ඈතට ගියා කියලා G වෙනස් වෙන්නෙත් නැහැ, M වෙනස් වෙන්නෙත් නැහැ. R විතරනේ වෙනස් වෙන්නේ. R වැඩි වෙද්දි මේක අඩු වෙන්න ඕන. හරිද? ඊට පස්සේ වට ආයෙ තියෙනවා මොකද්ද? මම දැන් මේක තේරෙන්නද කියලා. එනවා දන්නවා ස්පර්ශීය ප්‍රවේගය හොයන්න, කෝණීය ප්‍රවේගය හොයන්න සහ ආවර්ත කාල හොයන්න, සංඛ්‍යාත හොයන්න. ලොකු ස්කන්ධයක් වටා පොඩි එකක් කරගෙද්දි. හරිද? ඒක අතන්දරේ මම ඔයාලට කියලා දුන්නා. හරිද? සහ ඡේද තීව්‍රතා සංකල්පය කියලා දුන්නා. හරිද? ඊට පස්සේ ඔයාලට තව ඕන වෙන්නේ මොකද්ද? භූස්තර චන්ද්‍රිකාව යන. භූස්තර චන්ද්‍රිකාවක් කියලා කියපුවාම හරිද? භූස්තර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ පෘථිවියේ යම් ලක්ෂයකට සාපේක්ෂව ස්ථාවර තියෙන. කියන්නේ දැන් පෘථිවි අපි හිතමුකෝ අපේ ලංකාව උඩින් හැමදාම තියෙනවා. يعني කරකෙන්නේ හැමදාම ලංකාව උඩින් තමයි කරකෙන්නේ. ඒතර ඒකේ සීන් එක මොකද්ද? අපේ ආවර්ත කාලය කොච්චරද? පැය 24යි. පෘථිවිය තමන් වටේ වට කියන්නේ පැය 24 යන්නේ. එහෙනම් එයත් එක්කම කරගෙන. එයාගේ ආවර්ත කාලය පැය 24. ඒ කියන්නේ මේ දෙන එකට. දැන් මේක පෘථිවිය කියලා. දැන් චන්ද්‍රිකාව. දෙන්න ඕන එකට යනවා. ඒතර හැමදාම එකටම තියෙන්නේ. තන තමයි ඉන්නේ. එහෙනම් එහෙම වෙන්න නම් වෙන්න ඕනේ. පෘථිවිය ආවර්ත කාලයට චන්ද්‍රිකා ආවර්ත කාලය සමාන වෙනවා. හරිද? කියන්නේ දැන් මෙන්න මෙහෙම සීන් එක. භූස්තර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. හරිද? මෙන්න මෙහෙම තියෙනවා පෘථිවිය. හරිද? මෙන්න මේ පෘථිවියේ තලය තියෙනවා කියන්නේ. මෙන්න මේ තලයම හරිද? පෘථිවියේ තියෙන තලයම තියෙනවා. අන්න ඒ තලයම හරිද? පෘථිවියත් එක්ක චන්ද්‍රිකාව කරගෙන. හරිද? දොර මෙයත් කරගෙනවා මෙහාට. ඔම්බරගෙන් මෙයත් කරගෙන්නේ මෙහාට. කියන්නේ මෙයාගේ ආවර්ත කාලය පෘථිවිය ආවර්ත කාලයයි චන්ද්‍රිකාගේ ආවර්ත කාලය දෙකේම ආවර්ත කාල දෙක සමානයි. පෘථිවිය ආවර්ත කාලය පැය 24යි. චන්ද්‍රිකා ආවර්ත කාලය තොර පැය 24යි. හරි. එතන පෙරෙන්නද කියලා. ඒතර භූස්තර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ මොකද්ද? පෘථිවියේ යම් ලක්ෂයකට සාපේක්ෂව හැමලෙස්සම ස්ථාවර තියෙන්නේ. එයාට උඩින් තමයි තියෙන්නේ. පෘථිවියේ ලක්ෂයට ස්ථාවරව තමයි තියෙන්නේ. එතකොට එතකොට එහෙනම් වෙන්නේ පෘථිවියේ තියෙන තලයේම තමයි අද්දුමනේ වෙන්නේ. පෘථිවිය භ්‍රමණය වෙන දිශාවටම පෘථිවියේ ආවර්ත කාලෙන් තියෙන දෙයට. එන පෘථිවියේ තලයේම දාන යන්නත් ඕනේ. පෘථිවියත් එක්ක තලය තමයි යන්න ඕනේ. මේකට යන්න ඕන. හරිද? පෘථිවියේ ආවර්ත කාලෙ සමාන වෙන දෙයට. වාට ගානක භූස්තර චන්ද්‍රිකාවක් කියලා කියනවා නම් වාට ගාන යමුතුෙන් දෙන්න ඕනේ නැහැ. එයාගේ ආවර්ත කාලය පැය 24යි කියලා. බලන්න ඉන්න ඕන. හරිද? හරි අපි ගණන් ටිකක් හදමු අනිත් වීඩියෝ එකේ. හරි? අනක තොන්දරේ